ආකෘතියක්. අනේ දන්නේ නැති. ආකෘතියක් කියලා කියන්නේ සරලවම රූප සරහනක් වගේ. දැන් ඔයාලා හිතන්නකෝ සමහර වෙලාවට පාඩම් හිටින්න නැති තියරි මතක තියාගන්න අපි මොකක් හරි රූප සරහනක් යනදලා මතක තියාගන්න නැද්ද? තොපි නම් ඒවා කරන්නේ නැහැ. ඔයාලා පාඩම් කරන්නේ නැහැනේ. එහෙම කරලා නැද්ද ජීවිතේට කවදාවත්? ඈ? නදකි. හරිද? එහෙම ඒ කියන්නේ මොකක් හරි දෙයක් පිළිබඳව අපිට රූප සරහනකින් පෙන්වන්න පුළුවන් නම් අන්න අපි කියනවා ආකෘතියක් කියලා. අලුතින් ආපු ළමයි අනේ කරුණා කරලා මේ කැමරා ඔන් කරන්න. මට තරහ යනවා. මම රිමූව් කරනවා ළමයිව කැමරා ඔන් කරනවා විදිය නැත්තම් ඈ. ආකාශ් හිරුෂ තරහ උස්සන්න එපා. මේ මෙච්චර මේ ලස්සන කෙල්ලනේ මේ කැමරා ඔෆ් කරන් ඉඳලා තියෙන මෙච්චරලා. මම හිතුවා මේ ලයිට් එකවත් අරගෙන ඉන්නවා ඒකයි කැමරා ඔන් කරන්නේ නැත්තේ කියලා මම. හා මගේ අක්ෂයා ආවේශ කරන්න නැතුව කැම් ඔන් කරන්න. හරි. එතකොට මම අර කිව්වා වගේ ආකෘතියක් කියලා කියන්නේ මොකක් හරි දෙයක් පිළිබඳව අපිට රූප සරහනකින් පෙන්වන්න පුළුවන් නම් අන්න ඒක තමයි ආකෘතියක් කියලා කියන්නේ. හොඳයි. සරලවම මෙන්න මෙතනදී අපි කතා කරන්නේ sannivedanaya කියන දේ පිළිබඳව එක එක විද්වතුන් විසින් රූප සරහන් වගේ මනත ආකෘති වලින් පෙන්වලා දීලා තියෙන විදිහ. හොඳයි. එතකොට ඔයාලගේ නෝට් එකේ ළමයි තියනවද මේ මට කියන්න පොඩ්ඩක් get me මේ sannivedana ආකෘති කියලා ලියන්න ඉඩ තියලා තියනවද? අලුතින් ආපු ළමයි ටියුට් එකක් තියෙනවා. හරිද? ඔයාලා දැනට පොඩ්ඩක් අහගෙන ඉන්න ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. එතකොට ඊළඟ සතිය වෙනකොට ඊළඟ සතිය 4 වෙනි පාඩම කරන්නේ. 3 වෙනි පාඩමේ නෝට් එක සම්පූර්ණ කරගන්න වෙයි. ඔයාලා ක්ලාස් එනවා නම් දිගටම. හරි. මට කියන්නකෝ get me නෑ ටීචර්. ලියන්න ඉඩ තියලා නැහැ. හා හරිද? එතකොට දැන් මෙතනදි මම කිව්වා sannivedanaya පිළිබඳව මම දැන් sannivedanaya කියන්නේ රූප සරහන වලින් sannivedanaya කියන්නේ මේකයි කියලා get me අදිනවා නිකන් පොඩි chart එකක් කියන්නේ මතක තියාගන්න ඔන්න කොටු 4ක් 5ක් විතර දාලා ඔන්න අදිනවා රූප සරහන. අන්න ඒක ආකෘතියක්. ඒ කියන්නේ මොකක් හරි දෙයක් පිළිබඳව කියන්නේ ඒක විවරණය කරන්න. මේ මම මේ කියන්නේ මේ get me අදින එක ආකෘතියක් නෙමෙයි. මම කියන්නේ අර විවරණය කරන්න මේ ශාස්ත්‍රයේ හිටපු විද්වත්තු ටිකක් දීපු ආකෘති ටිකක් තමයි අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? හරි. ඒ යටතේ ආකෘති තියනවා ළමයි වර්ග දෙකකට අනුව. මොකද්ද sannivedanayේදී අපි ඉගෙන ගත්තා sannivedanaya සිද්ධ වෙන ආකාර දෙකකට අනුව. මොකද්ද මේ ආකාර දෙක? sannivedanaya මතක. sannivedanaya ඒකමාර්ගිකයි සහ ද්විමාර්ගිකයි කියලා කිව්ව මතකද? මතකද? මේ වගේම මෙන්න මේ ආකෘති වලත් ඒකමාර්ගික ආකෘති සහ ද්විමාර්ගික ආකෘති කියලා දෙකක් තියෙනවා. හරිද? මම කිව්වා ආකෘති හතරක් ගැන ඉගෙන ගන්න තියෙනවා. එක ඇරිස්ටෝටල් ආකෘතිය, දෙක ෂැනොන් විවර්, තුන හැරල්ඩ් ලැසල්, හතර ශාම් ඔස්බුල්. මේ ඇරිස්ටෝටල් ගැන අහලා තියෙනවනේ. අර හැම එකෙම ඉන්නේ සිංහල වලත් ඉන්නයි මනුස්ස විද්‍යාවෙත් ඉන්නවා ගණන් වලත් ඉන්නවා නැත්තේ අපේ ගෙදර විතරයි. ඒ හින්දා මෙන්න මෙයා මේකටත් පොඩ්ඩක් ඔළුව දාලා ඔන්න ආකෘතිය දීලා දෙනවා sannivedanaya කියන්නේ මොකක්ද කියලා. ඇරිස්ටෝටල් කියන්නේ කවුද කියලා දන්නවද? දන්නේ නැත ඔළුව මෙහෙම කරන්න. නොදකි. මේ හරක් පැටව වගේ හොඳට ඔළුව පද්දනවා. ඇරිස්ටෝටල් කියලා කියන්නේ ග්‍රීක දාර්ශනිකයෙක්. හොඳයි. ඇරිස්ටෝටල් කියලා කියන්නේ ග්‍රීක දාර්ශනිකයෙක්. මෙයා ඉපදුනේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න කලින්. ඒ කියලා කියන්නේ සරලවම යාලා ඔළුවට දාගන්නකො ග්‍රීක දාර්ශනිකයෙක් කියලා නම් මහාචාර්යවරු දාගන්න එපා ඔළුවට. අර දේශකවරු ඉන්නේ. බුදුහාමුදුරුවෝ කාලේ හිටපු අර නිකන් කියන්නේ බුදුහාමුදුරුවෝ කාලේ මම කියන අර හිටපු ඒ සීමාවේ හිටපු දේශකවරු. අන්න එහෙම හිටපු කෙනෙක් තමයි මෙන්න ඇරිස්ටෝටල් කියලා කියන්නේ. ඒ කියන්නේ ග්‍රීක දාර්ශනිකයෙක් මෙයා. මෙයා ඉදිරිපත් කළ දෙන ආකෘතියක් එන්න ඒ කාලයේ සිද්ධ වෙච්ච sannivedana. දැන් ඔයාලා හිතන්නකෝ අපි ඉන්නේ ගල් යුගයේ කියලා. හොඳේ. අපිට
කියන්නේ sannivedana මෙවලක් නැහැ. අපිට මහා ලොකු තාක්ෂණයක් නැහැ. අපි sannivedanaya කරන පොන්න දඩේ මේ ගිහිලා එලා රෙදි නැතුව නටනවා. නැත්තම් ගල් ගුහාවල ඇඳ පෙන්නනවා. ගිනි මැලේ වටේ ආතලගේ නටනවා. තොපිට මං ආයේ කියන්නේ කැම්ම කොන් කරගනින්න. හරිද? එතකොට ගල්යුගයේ මිනිස්සු අන්න එහෙම තමයි sannivedanaya කරේ. මේ මං අද මහන්සියෙන් ඉන්නේ. ඒ හින්දා මගේ ට්‍රැක් එක වන්නන්න එපා. කැම්ම කොන් කරගෙන හරි ආදරෙන් ඉන්න. හරිද? මම මේ අද දඩ රෙකෝඩින් එකකට ගිහලා ඇවිල්ලා මම මේ ක්ලාස් එක කරා. අර මලගෙදරකුත් උනා. ඒවත් එක්ක මහන්සි මං තාම මේ ස්ට්‍රෙස් පිටේ ඉන්නේ. ඒ නිසා මේ අනේ වඳින්නම් මගේ පැටව ටික මගෙන් බැනුම් අහගන්න එපා. හරිද? එතකොට මෙන්න මේ ඇරිස්ටෝටල් එන්නේ ඒ කාලේ තිබ්බ sannivedanaya කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා බලලා දීලා තියෙනවා ආකෘතියක්. හොඳේ. ඔයාලගේ මේ ටියුට් එකේ ආකෘතිය තියෙනවා මම අනිත් දවස් ඇදලා පෙන්නන්නම්. රවුම් 4යි මේ ආකෘති ළමයි හොඳට ඔළුවට දාගන්න. මොකද ආකෘතියක් දීපුවාම අපිට ඒක නම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳේ. ඔයාලට අර මේ මම එවුවනේ අර ප්‍රශ්න පේපර් පොතක්. ඒකේ හැමතැනම ආකෘති වලින් ප්‍රශ්න තියෙනවා. ඔයාලා ටිකක් බලන්න ඒව. හරිද? හරි. මං කිව්වා ඇරිස්ටෝටල් දුන්න ආකෘතියක්. ඔන්න ඇරිස්ටෝටල්ගේ කාලේ කොහොමද sannivedanaya වුනේ? ඇරිස්ටෝටල් කොහොමද sannivedanaya දකින්නේ? කියන එක මත තමයි මෙන්න මේ ආකෘතිය ඇරිස්ටෝටල් දුන්නේ. දැන් සරලවම හිතන්නකෝ ඒ කාලේ මහා ලොකුවට sannivedana මෙවලක් නැහැ. සාමාන්‍ය විදිහට මිනිස්සු ටිකක් එක තැනකට එකතු වෙනවා. ඔන්න sannivedanaya කරන ඔන්න මේ අර මොනවාද? දැන් ඔයාලා හිතන්නකෝ සරලවම ජුලියස් සීසර් බලලා දිනවද? ටිකරන්නේ ගාපන්කෝ. නෑ ඉතින් මම මේ සිංහ බාහුව බලන්නේ නැතිව කොහොමද ජුලියස් සීසර් බලන්නේ නැහැ කියලා මම දන්නවා. මගේ හරක් පැට. හරිද? මෙන්න ජුලියස් සීසර් ගේම ඒ කියන්නේ ඔයාලා මේ ඩ්‍රාමා කරන ළමයි කවුරුත් නැහැ නේද මෙතන? get me කරනවද? ඔබ ජුලියස් සීසර් බලලා නැද්ද? ඈ? තොපිට තියනවා ජුලියස් අර මේ චරිතවල රෙදි එහෙම අඳින්න. ඒවා බලපන් ටිකක්. හරිද? ඔන්න ඔය කාලේ වගේ හිටපු ඒ සෙට් එකේ sannivedanaya උනේ නිකන් මිනිස්සු ටිකක් එකතු කර ගන්නවා. මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕන නම් අර ශාලාවක් ඇතුළේ දාලා සමිති සමාගම් තියන්නේ. අන්න එහෙම තමයි මිනිස්සු තොරතුරු හොමාරු කරගත්තේ. ඔය ඇරිස්ටෝටල්ගේ කාලේ. හොඳේ. එතකොට මෙන්න මේ කාලේ මෙන්න මේ sannivedanaya සිද්ධ වෙච්ච විදිය දිහා බලලා තමයි ඇරිස්ටෝටල් කියන දාර්ශනිකයා මෙන්න මේ ආකෘතිය දීලා තියෙන්නේ. ආකෘතියකින් පෙන්නන එතකොට මම කිව්වා sannivedanaya කියන්නේ මොකක්ද කියලා මේ ඇරිස්ටෝටල් දකින්න කෝණේ තමයි මේ පෙන්නන්නේ රූප සටහනකින්. එයා ඔන්න රවුම් 4ක් දාලා තිනවා කොටුවක් අතර ඔන්න අවස්ථාව කියලා එකක් දීලා තිනවා. මේකලු sannivedanaya කියන්නේ. කතිකයෙක් ඉන්නවලු කතාවක් තියනවලු ශ්‍රාවකයෙක් ඉන්නවලු බලපෑමක් තියනවලු අවස්ථාවක් තියනවලු. හරි. දැන් මොකද්ද මේ මෙතන මේ කියන්නේ? sannivedanaya සිද්ධ වෙන විදිහ නෙමෙයිද මේ කියන්නේ? කතිකයා කියලා කියන්නේ ඒ අදාළ සභාවක් වෙන්න පුළුවන් මොකක් හරි තැනක් වෙන්න පුළුවන් ඒකේ කතා කරන කෙනා. දැන් ඔයාලා හිතන්නකෝ මම මේ උඹලව ගෙන්නලා රූම් එකක් ඇතුළට දාලා ඕන්නේ දැන් මම එහෙන නිකන් මොකක් හරි දෙයක් ගැන කතා කරනවා ඔයාලත් එක්ක. ඔයාලා අහගෙන ඉන්න ඕන කතිකයෙක් ඉන්නවා කතාවක් තියෙනවා කතිකයා. කතිකයා කියන්නේ කතා කරන කෙනා. ඒකට sannivedana තමයි මෙතනදී කතිකයා කියලා දක්වලා තියෙන්නේ. නේ? ඊටසේ කතාව තමයි අදාළ සංදේශය වෙලා තියෙන්නේ. එතකොට ශ්‍රාවකයා තමයි අදාළ ග්‍රාහක ශේෂ්ත්‍රය වෙලා තියෙන්නේ. ඊට පස්සේ බලපෑම තමයි ඒ තුලින් පුද්ගල මනසට සිදු කරන කායික හෝ මානසික චර්යාත්මක වෙනස වෙලා තියෙන්නේ. ඊට අමතරව අවස්ථාව කියලා කියන්නේ මොන අවස්ථාවේදීද? කොතනද මෙන්න මේක සිද්ධ වුනේ? අර සන්දර්භය වගේ තමයි. ඒකට sannivedanaya කියලා කියන්නේ ඇරිස්ටෝටල් දකින්න විදිහට මෙන්න මේකයි. හරි. මෙතනදී කිසිම අවස්ථාවක ද්විමාර්ගික sannivedanaya ක්‍රියාත්මක වෙන බවක් පෙන්නලා දීලා නැහැ. ඔයාලට තේරෙන්නේ නැද්ද කියනවා මම කියලා දෙන්නේ? කවුද අපේ ආකාශ්? අර ඈත පේන කඳු වලල දිහා බලාගෙන සුදු දෝනිත් එක්ක අත්තල්ලන් යනවා එනකට ප්ලෑන් කරනවා. අපි පස්සේ ඔක ගැන හිතමු පුතේ. නෑ ළමano පාරක් ගහන්නකෝ මම යන්න. දැන් පාඩම අහගන්න. හරිද? ඇරිස්ටෝටල්ගේ අන්න මම ආයෙත් කියලා දෙනවා. ඇරිස්ටෝටල් කියලා කියන්නේ ග්‍රීක දාර්ශනිකයෙක්. මෙයා මෙන්න මේ ආකෘතිය මගින් එහෙම නැත්නම් රිටෝරික් කියන ග්‍රන්ථයේ sannivedanaya පිළිබඳ කරුණු දක්වලා තියෙනවා. ඒ වගේම මේ ආකෘතිය මගින්
පෙන්නලා දීලා තියෙනවා sannivedanaya කියන්නේ මේකයි කියලා. ඒ කියන්නේ එයාගේ ඒ කාල සීමාව එයා ජීවත් වෙච්ච කාලේ sannivedanaya සිද්ධ වෙච්ච දේ. දැන් අද වෙනකොට අපි sannivedanaya කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපි හිතනවා සෝෂල් මීඩියා වගේ sannivedanaya ගත්තොත් ඔන්න පරිශීලකයෝ ඉන්නවා, ග්‍රාහකයෝ ඉන්නවා, එක එක FB post තියෙනවා. ඕක තමයි sannivedana. ඕක තමයි අපි දකින්න විදිහට sannivedana ප්‍රබලත්වය කියලා ගත්තම ඕක තමයි කියලා අපි හිතනවා. හරි. ඒ වගේ ඇරිස්ටෝටල් ජීවත් වෙලා හිටපු කාලේ එයා දීපු ආකෘතිය තමයි මේ තියෙන්නේ. හරි. ඔන්න කතිකයෙක් ඉන්නවලු. ඒ සභාවේ අදාළ කතා කරන කතිකයා ඉන්නවා. කතාවක් තියෙනවා. මම කතා සංදේශයක් තියෙනවා. කතාව කියලා හඳුන්වන්නේ සංදේශය. මෙන්න මේ නම් වලින්ම මේක නම් කරන්න. මම මේ ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ මෙතනදී මේ මොකද්ද මේ ආකෘතිය මගෙන් පෙන්නන්නේ කියලා. හොඳේ. කතිකයා කියලා පෙන්නලා දෙන්නේ sannivedakaya. කතාව කියලා පෙන්නලා දෙන්නේ සංදේශය. ශ්‍රාවකයා කියලා පෙන්නලා දෙන්නේ ග්‍රාහකයෝ ටික. නේ? ඊටසේ බලපෑමක් ඇති වෙනවලු. අන්න මොකෙක් හරි සිටුවරයෙක් වෙන්න පුළුවන්, මොකෙක් හරි දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්. ඇවිල්ලා සභාවක් මැද්දේ ඇවිල්ලා කතාවක් කරපුවාම මිනිස්සු ඔන්න අහගෙන ඉඳලා ඒ තුලින් මිනිස්සුන්ගේ ඇතුලේ බලපෑමක් ඇති වෙනවා. දැන් සරලව හිතන්නකෝ බුදුහාමුදුරුවෝ කියන්නේ ඉස්සර බණ දේශනා කරපු කෙනෙක්නේ. දැන් ඇත්තටම ඒ කාලේ මහා ලොකු තාක්ෂණයක් තිබුණේ නැහැ. එතකොට කරේ මොකක්ද? බණ මඩුවට රැස් වෙලා ඒ අදාළ සංඝයා වහන්සේලා වෙන්න පුළුවන්, කවුරු හරි මේ මිනිස්සු වෙන්න පුළුවන්. ධර්මය අහන්න ගියේ ඒ අදාළ තැනටනේ. ඒගොල්ලෝට දැනගන්න. අන්න කතිකයා වෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ. නේ? කතාව වෙන්නේ අදාළ ධර්මය, එහෙම නැත්නම් ඒ අදාළ බණ. ශ්‍රාවකයෝ වෙන්නේ ඒ අදාළ ග්‍රාහක පිරිස. බලපෑම වෙන්නේ එයාලා යහමකට යනවා. අන්න sannivedanaya වෙන්නේ කොහොමද කියලා ඇරිස්ටෝටල් දක්වලා දෙනවා. අවස්ථාව දැන් ඔයාලා හිතන්නකෝ. දැන් බුදුහාමුදුරුවෝ කොහේ හරි තැනක ඔන්න බාරණැස් නුවර අහවල් තැන බණ කියනවා. අන්න අවස්ථාවක්. අන්න තැනක්. එහෙම නැත්නම් අවස්ථාව කියන්නේ සරලවම සන්දර්භය. ඔන්න sannivedanaya ක්‍රියාකාරීත්වය ඒ කාලේ ඇරිස්ටෝටල් පෙන්නලා දීලා තියෙන මෙන්න මේ විදිහට. මෙන්න මේ ආකෘතිය ඒක මාර්ගිකයි. එක පැත්තකට විතරයි කිසිම තැනක මෙතන ශ්‍රාවකයා විසින් ආය කතිකයාට මේ ප්‍රතිපෝෂණ දක්වනවා කියලා පෙන්නලා දීලා නැහැ. මෙතන සිද්ධ වෙන්නේ එක පැත්තකට විතරයි sannivedanaya. මේ ශ්‍රාවකයා කියනවා ග්‍රාහකයා අහන් ඉන්නවා. අර කිසිම සාර්ථකත්වයක් නැති sannivedana. සමහර වෙලට බුදුහාමුදුරුවෝ කියපු බණ තේරෙන්නේ නැති උන් ඉන්න ඇති බා. නැත්නම් ඔටාගෙන ඉන්න ඇති උනුත් අහගෙන. ගොන් හරක් වගේ. අන්න ඒක මාර්ගික sannivedanaයක් උනේ. පැහැදිලිද? කියන්නේ මම කියන්නේ හැම වෙලේම ඒක මාර්ගය කියන එක නෙවෙයි. ඒක මාර්ගය කියලා කියන්නේ කතිකයා කතාව ශ්‍රාවකයා බලපෑම මෙන්න මේ ඇරිස්ටෝටල් මෙන්න මේ ආකෘතියෙන් පෙන්නලා දෙන්නේ ඒක මාර්ගික sannivedanaයක් ගැන. හොඳයි. ඒ වගේම තමයි මූලිකාංග පහක් ගැන අවධානය යොමු කරලා මේ විශේෂ කරුණු මේ කියන හොඳට අහගන්න. ඒක මාර්ගිකයි මූලිකාංග පහක් තියෙනවා ප්‍රතිපෝෂණ නැහැ රේඛීය ආකෘතියක් ඒ වගේම තමයි එයා ජීවත් වෙලා ඉන්න කාලවකවානුවේ සිද්ධ වෙච්ච sannivedanaya හා සසඳලා තමයි මෙයා මේ ආකෘතිය ගොඩනංවලා තියෙන්නේ ආයෙම කියනවා ඇරිස්ටෝටල් ආකෘතියේ ලක්ෂණ මොනවාද කියලා අහුවොත් ඒක මාර්ගික ආකෘතියක් මූලිකාංග පහක් තියෙනවා ප්‍රතිපෝෂණ නැහැ ඒ කාලේ සිද්ධ වෙච්ච එහෙම නැත්නම් ඇරිස්ටෝටල් ජීවත් වෙලා හිටපු කාලවකවානුවේදී තිබුණු sannivedana නැත්නම් නොදියුණු sannivedanaye පාදක කරගෙන තමයි මෙන්න මේ ආකෘතිය ගොඩනගලා තියෙන්නේ. පැහැදිලිද? අනේ මෙහෙක් කරන් බලන් ඉන්නවා පැහැදිලිද? තේරෙන්නේ නැද්ද පුතේ? ටීචර් ඔව්. මේකේ මූලිකාංග තුනක් අසුරෙන් ඉදිරිපත් කරලා තියෙනවා කියලා කියන්නේ. ඒක පහක් කරගන්න typing mistake එක. පහක් කියලා කරගන්න. ඒ වගේම තමයි මෙන්න මේ sannivedana ආකෘතියෙන් වර්තමානයේ තියෙන දියුණු sannivedanaya විග්‍රහ කරන්න බෑ. හොඳයි. වර්තමානයේ තියෙන දියුණු sannivedanaya කියන්නේ මොකක්ද මේ හරේෂ? හරේෂ නෙවෙයි. නේ. මොකද්ද? වර්තමානයේ තියෙන දියුණු sannivedanaya මොකද්ද? අන්තර්ජාලය මගින් තොරතුරු මාරු කරනවා වගේද? ඔව්. දැන් අද වෙනකොට පට්ට දියුණු වෙන්නේ. හරිද? සෑහෙන දියුණු වෙන්නේ. හොඳයි. ඊළඟට. හරිද? ඒ කියන්නේ දැන් ප්‍රාථමික මානවීය sannivedanaya කරේ වෙනමම විදියට. ඔන්නව සාම්ප්‍රදායික වන ඔන්න පැල් කවි කිය ආතල්ලගේ චූන් එකේ සොකරියක් බලලා ඔන්න එහෙම sannivedanaya කරා. පස්සේ ආව ජනමාධ්‍ය වලට ඔන්න ජනමාධ්‍ය වලින් sannivedanaya කරා. ඊට පස්සේ ආව ඔන්න දැන් නව මාධ්‍ය වලින් සමාජ මාධ්‍ය වලින් තවත් එක පැත්තකට sannivedanaya අන්න දියුණු sannivedanayak දැන් වෙනකොට තියෙන්නේ. නේ? අද වෙනකොට social media වලින් කරන්න බැරි දෙයක් නැහැ. නේ? පැහැදිලිද? එතකොට ඒ sannivedanaයට මෙන්න මේ ආකෘතිය කොට නගන්න බෑ. හොඳයි මේ ආකෘතියේ තියෙන දේවල් දැන් අද වෙනකොට ප්‍රතිපෝෂණ තියෙන දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා Facebook එකට post එකක් upload කරා තම්මට සිටි සෑවා කොහොමද නංගි ඉබෝ ඉන්නවද එහෙම අහන්න නැති කවුරුත් අයියලා
ජෙට්මිලාගේ ඇයිලා දෙන සෝෂල් මීඩියා account හදන්න දෙන්නේ නැද්ද? good. හොඳයි. ඒක හොඳයි. හරිද? එතකොට මෙන්න මෙතනදී මේ පෙන්නලා දෙන sannivedana ආකෘතිය වගේ වර්තමානයේ තියෙන දියුණු sannivedanaya විග්‍රහ කරන්න කිසිසේත්ම බෑ. පැහැදිලිද කියන්නේ කියලා දීපු ටික? ඔළුව නම් බනනා ප්‍රශ්න අහද්දි එකට බෑ ප්‍රශ්න. ඔබට ෆෝන් එකෙන් අදාලා ටොප් වයින් දැනගන්න. හා ලියා ගන්න. ලියා ගන්න තරු ලකුණක් දාලා ඇරිස්ටෝටල් ආකෘතිය යටින් ළමයි ඔයාලට මේ අලුත් ළමයිට නිකන් අනේ මොකද්ද මේ උනේ කරකලා තැරියා වගේ තියෙයි. ඔයාලට මේ පළවෙනි පාඩම් 3 කවර් කරගන්න මොකක් හරි පිළියමක් යොදලා ගන්න ඈ. හොඳයි. තව ළමයි ඉන්නවා පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම කෙලි කරන්නේ. ඉන්දුවර බණ්ඩාර. මිස් කැම්ප් එක ඔන් කරන්න නැද්ද? මේක කැම් එක නෑනේ. අන්නද අද හා මම හා මෙහෙ හා. ඉන්නේ. දෙන්නම ඉන්නවා. හරි හරි කමන්නේ. සහන්යා මයික් ඔන් කරන්න. මිස් අලුත් ළමෙක්ද? ඔව් අර මම මිස්ට මැසේජ් එකක් දැම්මේ මේ කලින් අර 27 සෙකන්ඩ් ට්‍රයි කරන්න කියලා එහෙම ඔව්ගන්නේ. මම මගේ මැසේජ් දාලා තේ ඇඩ්මින්ට. ඒක තමයි මිස් මං ඇඩ්මින් 27 මැසේජ් ද එකක් දාන්නේ? දැම්මේ මං සෙකන්ඩ් ට්‍රයි කරන්නේ මිස් මම 25 ලෙවල් ලියපු කෙනෙක් හා මං 26 කලින් මම 27ද? මං දැන් 26 ලියනවා මිස් ආයෙත්. ඒතකොට මං කලින් මීඩියා කරලත් නෑ මං කලින් කරේ IT අයින් කරලා තමයි දැන් මේ 26 ආය ඕගස්ට් වල ලියන්න කියලා හිතාන මීඩියා කරන්න හිතන් ඉන්නේ. එහෙනම් 26 ක්ලාසස් නෑ 27 තමයි යන්නේ. මට ඇඩ්මින් කිව්වා මිස් එකත් මේ ඒ ක්ලාස් එකට ඉඳලා බලන්නකෝ 27 එකට කියලා තමයි අද ලින්ක් එක දුන්නේ. හා. අද ඉඳලා බලන්න නේද? හරි. ලියාගන්න පළවෙනි තරු ලකුණ. ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් වරහන් ඇතුලේ දාගන්න ක්‍රිස්තු පූර්ව 384 322 කියලා. එයා ජීවත් වෙලා හිටපු කාලේ ක්‍රිස්තු පූර්ව 384 322 ඇරිස්ටෝටල් අතර කාලයේ කතන sannivedana අවස්ථාවක් මූලාශ්‍ර කරගනිමින් මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත. ඊළඟ තරු ලකුණ වාග් අලංකරණ ශාස්ත්‍රයට අදාළව ලියවුණු rhetoric
rhetoric. නම් ග්‍රන්ථයේ sannivedanaya පිළිබඳ කරුණු සඳහන් වේ. කරකලා තෑරියා වගේ ඇතිනේ අද ආපු ළමයිට. කරන්න දෙයක් නැහැ. සංසාර නායකන් දෙන්න. rhetoric. නම් ග්‍රන්ථයේ කරුණු සඳහන් වී ඇත. එකල ක්‍රියාත්මක වූ ඊළඟ එක එකල ක්‍රියාත්මක වූ නොදියුණු sannivedanaya පාදක කරගනිමින් මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත. මට කියන්න ඇරිස්ටෝටල් ආකෘතිය තේරුණාද කියලා? මෙලොව හසරක් තේරුන්නේ නැහැ මම මරාගෙන කාමල් වගේ එකක දින්නේ. හරි. ඊට පස්සේ මං කිව්වා දැන් මට කියන්න අලුතින් ආපු ළමයි ගොඩක් ඉන්නවනේ. ආකාශ් මයික් එක ඔන් කරන්න. කැමරාත් ඔන් කරන්න. මට කියන්න ඇරිස්ටෝටල් ආකෘතිය ගැන ඔයාලට තේරිච්ච විදිහට මට පැහැදිලි කරන්න. මොකක් හරි අහුවම ඔළුව ගහනවා. පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ නේ. get me පුළුවන් විදිහට දැන් ඔයා අහගෙන හිටියන වාට අහපු වගේ මතකින් ඔයාලට කියන්න කියලා කියන්නේ. තේරුන්නේ නැත්නම් තේරුන්නේ නැහැ කියලා එකපාරට කියන්න. ඇරිස්ටෝටල් කියන්නේ ග්‍රීක දාර්ශනිකයෙක්. මෙම ආකෘතිය ඇරිස්ටෝටල්ගේ ආකෘතිය ද්විමාර්ගික සංවේදන ආකෘතියක් නෙවෙයි ඒකමාර්ගික ආකෘතියක්. මෙහි මූලිකාංග පහක් තියෙනවා. තව ප්‍රතිපෝෂණ දක්නට නොලැබේ. සමකාලීන වත්මන් සමාජය තුළ නොදියුණු සංවේදන ආකෘතියක් ලෙස ගත හැකිය. මූලිකාංග කතිකයා ග්‍රාහකයා බලපෑම අවස්ථාව කතිකයා කතාව ග්‍රාහකයා බලපෑම අවස්ථාව. හරි. එහෙනම් ආයෙ පැහැදිලි කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ ආකෘතිවල දෙවෙනි ආකෘතිය තමයි හැරල්ඩ් ඩී ලැස්සල් ආකෘතිය. දැන් අපි යන් තව කාට හරි ගින්නක් දෙන්න. නෙට් විසත් සරා මයික් ඔන් කරා. හැරල්ඩ් ඩී ලැස්සල් නිර්වචනය. පෙරලන්නේ එකෙක් පොත්ත. කිය දන්නේ අනේ අප්පලේ ඒක මතක නෑ මට. ඈ මතක නෑ ඒක. පොඩ්ඩක් මුල මතක් කරන්න. හිමරු Or හැරල්ඩ් ඩී ලැස්සල් නිර්වචනය. who says what in which channel to whom with what effects? Who says what in which channel to whom with what effect? සිංහලෙන් කියන්නේ නැත්තම්. සිංහලෙන් කියන්න.
සොල්ලඩා. දැන් ආච්චිලට හාල් කරන්න මේ මට ඇහෙන්නේ නැතර තව කියන්නේ නැද්ද බං? උඹලට ඇහෙන්නේ මම උද්දාක කියලා තියෙන්නේ. නැද්ද? ඈ? යම් කිසිවෙකු යම් කිසිවක් කිසියම් නාලිකාවක් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන සංනිවේදනය. යමෙක් යමක් යම් මාධ්‍යකින් යමෙකුට යම් බලපෑමක් උදෙසා ප්‍රකාශ කරන දේ සංනිවේදනයයි. හා. හරිද? අපි කතා කරා ඔන්න හැරන් ඩී ලැස්සල්ගේ නිර්වචනය මතක ළමයි දන්නවා හැරන් ඩී ලැස්සල් නිර්වචනය කිව්ව ඔන්න who says what in which channel to whom with what effect කියලා. ඒ කියන්නේ යමෙක් යමක් යම් මාධ්‍යකින් යමෙකුට යම් බලපෑමක් උදෙසා ප්‍රකාශ කරන දේ සංනිවේදනයයි කියලා ඔන්න හැරන් ඩී ලැස්සල් නිර්වචනයකින් කියලා තියෙනවා. හොඳයි. එතකොට මෙතනදී මෙයා මේ සංනිවේදනය කියන්නේ මේ විදිහට කියන්නේ මේක තමයි සංනිවේදනය කියලා නිර්වචනයෙන් අපිට කලින් පෙන්නලා දුන්නානේ. කියන්නේ යමෙක් ඉන්නවලු යමෙක් යමක් තියනවලු. කියන්නේ යමෙක් කියලා කියන්නේ සංනිවේදකයෙක් ඉන්නවලු සංදේශයක් තියනවලු මාධ්‍යයක් තියනවලු ග්‍රාහකයෙක් ඉන්නවලු බලපෑමක් තියනවලු. අන්න ඒ මූලිකාංග ටික මේව නැත්නම් නිර්වචනයේදී මෙන්ෂන් කරපු මූලිකාංග ටිකමයි මේ අදාළ කෙනා මෙන්න මෙතනට දාලා තියෙන්නේ. නිර්වචනය පාඩම් කරගත්තොත් ඔයාලට මේක මතකයි. හොඳයි. යමෙක් යමක් යම් මාධ්‍යකින් යමකට යම් බලපෑමක් උදෙසා ප්‍රකාශ කරන දේ. යමෙක් කියලා කියන්නේ සංනිවේදකයා. යමක් කියලා කියන්නේ පණිවිඩය කිව්වා. යම් මාධ්‍යකින් කියලා කියන්නේ මාධ්‍ය කිව්වා. යමෙකුට කියන්නේ ග්‍රාහකයාට කිව්වා. බලපෑම කියලා කියන්නේ අදාළ බලපෑම කිව්වා. එතකොට මෙන්න මේ ආකෘතියේදී කොටු පහක් ඇතුලේ ඊතල දාලා මෙන්න මේ ටික මනා ගලණයකින් යුක්තව හැරන් ඩී ලැස්සල් පෙන්නලා දීලා තියෙනවා. ඒ කියන්නේ ආකෘතිය මගින් හරි විදියට ගලාගෙන යන්නේ. ඒ කියන්නේ සංනිවේදකයාගේ පණිවිඩය සංනිවේදකයාගේ නම් පණිවිඩයක් මාධ්‍යයක් තුලින් ග්‍රාහකයන් ලැබිලා ග්‍රාහකයා තුළ බලපෑමක් අතර අන්න සංනිවේදන ක්‍රියාවලිය මනාව විග්‍රහ කරලා දීලා තියෙනවා මෙන්න මේ ආකෘතිය මගින්. පැහැදිලිද? මේ ආකෘතියත් ඒකමාර්ගිකයි. මෙතන ද්විමාර්ගික වෙන්න ග්‍රාහකයන්ගෙන් ප්‍රතිපෝෂණ හම්බ වෙනවා කියලා තියනවාද ගෙත් කොහෙවත්? ඕ ගාලා ලියන මහත්ය වගේ අඩි. හරිද? එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ අර කිව්වා වගේ ඒකමාර්ගික මතක රේඛීය සංනිවේදනයක්. හැරන් ඩී ලැස්සල් මෙන්න මේ මොකද්ද මේ ආකෘතිය හදන්න එහෙම නැත්නම් මේ ආකෘතිය ගොඩනගන්න හැරන් ඩී ලැස්සල්ට ගොඩාක් උපකාරී වුණේ ලෝක යුද්ධ කාලේ භාවිත කරපු ප්‍රචාරණ. එහෙම නැත්නම් මේ යුද්ධ කටයුතු වලට භාවිත කරපු සංනිවේදන මෙවලා. හොඳේ. හැරන් ඩී ලැස්සල්ට මෙන්න මේ ආකෘතිය හදන්න ලෝක යුද්ධ කාලේ සංනිවේදනය කරපු මෙවලම් වලින් එයා සංනිවේදනය කරපු විදිය බලන් ඉඳලා තමයි මෙන්න මේ ආකෘතිය මේ නිර්වචනයම දීලා තියෙන්නේ. සරලව වලට දාගන්න හැරන් ඩී ලැස්සල්ගේ නිර්වචනයේ තියෙන ටිකමයි මේක තියෙන්නේ. කොටු පහක් අතර ඊතල ගාලා තියෙනවා නම් අන්න ඒක හැරන් ඩී ලැස්සල් ආකෘතිය. කොටුවක් අතර රවුම් හතරක් එක්ක කොනකින් අවස්ථාවක් තියෙනවා නම් ආකෘතිය මොකද්ද? ඇරිස්ටෝටල් ආකෘතිය. ඔන්න ආකෘති දෙක මේ ආකෘති දෙක ධර්ම වලට දාගෙන ඉවරයක් කරන්න. හොඳේ. අර නිර්වචනයේ තියෙන කරුණුමයි මෙතන තියෙන්නේ. එතකොට මතක තියාගන්නත් ලේසි. ලොකුවට ඔලුවට ගන්න එපා. හොඳේ. ෂේප් එකේ ස්ටෝරි එකක් ඔලුවට දාගන්නකෝ. දැන් මේ කියන වෙලාවේ. හොඳේ. හැරන් ඩී ලැස්සල් ආකෘතිය මම ආයෙ කියනවා. හැරන් ඩී ලැස්සල් ආකෘතිය කියලා කියන්නේ නිර්වචනයේ තියෙන මූලිකාංග ටිකම දාලා තියෙන එක නිර්වචනයේ පාඩම් කරගත්තාම දැක්කම කොටු පහක් තියෙනවා නේද? මේ තමයි හැරන් ඩී ලැස්සල් ආකෘතිය. හොඳේ. එතකොට සංනිවේදකයා, පණිවිඩය, මාධ්‍ය, ග්‍රාහකයා, බලපෑම කියන මූලිකාංග පහ යටතේ මෙන්න මේ ආකෘතියෙන් සංනිවේදනය කියන්නේ මොකක්ද කියලා පෙන්නලා දීලා තියෙනවා. හොඳේ. ඒ වගේම තමයි මේක රේඛීය ආකෘතියක්. ප්‍රතිපෝෂණ නැහැ. මේක රේඛීය නැත්නම් ඒකමාර්ගිකයි. පැහැදිලිද? බලපෑමට වැඩි අවධානයක් දීලා තියෙනවා මෙන්න මේ හැරන් ඩී ලැස්සල්. නිර්වචනය තුල බලපෑම කියලා තියෙන දෙයට වැඩි අවධානයක් දීලා තියෙනවා මෙන්න මේ හැරන් ඩී ලැස්සල්. දැන් ඔයාලගේ කවුරු නැවොත් බලපෑමට වැඩි අවධානයක් දීපු ඒ අදාළ පුද්ගලයා දීපු ආකෘතිය මොකක්ද කියන්නේ? මොකක්ද එතකොට ඒ ආකෘතිය? ප්‍රබෝධි. මොකක්ද ඒ ආකෘතිය? ගෑ. නුවරඑළියේ ඉන්නද ඔයා නේද? කවන්න කියන්නේ. හැරන් ඩී ලැස්සල්ගේ ආකෘතිය. හැරන් ඩී ලැස්සල් ආකෘතිය අවබෝධයෙන් අවධානයෙන් අහගෙන ඉඳපන් ඈ. හරිද? අන්න හැරන් ඩී ලැස්සල් ආකෘතිය. පැහැදිලිද? හැරන් ඩී ලැස්සල් ආකෘතිය සරලව මේ එකපාරින් කියලා දෙන්නේ. get me අවුලක් නැද්ද? පැහැදිලි නම් හැමෝම ලයික් එකක් දාන්න. පැහැදිලි.
ලක්ෂිකා කැමගොන් කරන්න, කිවින්දි කැමගොන් කරන්න. නෙත්මි සත්සරා සහන්‍යා කැමගොන් කරන්න. මේ කැමගොන් කරන්න කනේ ලේටික පුච්චන්න තු මගේ. නැත්තම් වෙන වැඩනේ මගුල්. හරි. ඔන්න ආපහු කියනවා ඇරිස්ටෝටල් ආකෘතියේ මූලිකාංග 5යි. ඒ මූලිකාංග මොනවාද? කතිකයා, කතාව, ශ්‍රාවකයා, බලපෑම, අවස්ථාව. ඒක හැමම ඉවරයක් කරන්න. ඔන්න දැන් ආයෙමත් මම මේ දෙක වෙන වෙනම මම පැහැදිලි කරනවා. මේ පිටිපස්සේ දෙනවා බලන්න. ඇරිස්ටෝටල් ආකෘතියේ මූලිකාංග 5යි. ඒකත් ඒක මාර්ගිකයි. මූලිකාංග 5 කතිකයා, කතාව, ශ්‍රාවකයා, බලපෑම, අවස්ථාව. ඒ මූලිකාංග 5. හොඳයි. ඒක හැමම අයින් කරන්න. ඒ කාලේ ඒ කියන්නේ ඇරිස්ටෝටල් හිටපු කාලේ ඇරිස්ටෝටල් ජීවත් වෙච්ච කාලේ එයාගේ ඒ පරිසරය එහෙම නැත්නම් සමකාලීනව සිද්ධ වෙච්ච sannivedanaye උපයෝගී කරගෙන තමයි එයා ඒ ආකෘතිය දුන්නේ. ඒක ඉවරයි. මේ දින හැරල්ඩ් ඩීලස්වල ආකෘතිය. හැරල්ඩ් ඩීලස්වල ආකෘතිය කියලා කියන්නේ ලෝක යුද්ධ කාලවල භාවිත කරපු යුද්ධ sannivedana මෙවලම් වලින් සිද්ධ වෙච්ච sannivedana නැත්නම් අර ඒ කාලේ වෙච්ච sannivedanaye කොහොමද කියලා බලන් ඉඳලා දීපු ආකෘතිය තමයි මේ තියෙන්නේ. හැරල්ඩ් ඩීලස්වල ආකෘතිය. ඒකේ මූලිකාංග 5යි. sannivedakaya සංදේශය, මාධ්‍ය, ග්‍රාහකයා, බලපෑම. හොඳේ. බලපෑමට වැඩි අවධානයක් දීලා තිනවා. මේකත් ඒක මාර්ගිකයි. ප්‍රතිපෝෂණ නැහැ. හැරලි ලැස්සල ආකෘතිය කොටු පහක් ඇතුලේ ඊතල දාලා තියෙන්නේ. සරලව ඔලුවට දාගන්න. ඔයාලට ආකෘතිය ෆොටෝ එක දීලා ආකෘතිය කොටස් වලට ඉරි ගහන්න එනවා MCQ වල. හොඳේ. අනිවාර්යයෙන්ම වෙනවා. ඔයාලා දැන් ඔයාලා අලුතින් අපේ මට කියන්නේ දිගටම ක්ලාස් වෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ මාසෙ දිනවා මේ මොනවාද MCQ පොතක් ළඟ තියනවාද කාගේ හරි MCQ පොත ළඟ තියනවා පෙන්න මේ MCQ නෙවෙයි රචනා පේපර් තියෙන පොතක් ඒ කියන්නේ MCQ ප්‍රශ්න 50 ගානේ පේපර් 5යි රචනා ප්‍රශ්නයි අර තනි පේපර් 5ක් පාඩම් 3කින් හැදිච්ච 1 2 3 කියන පාඩම් තුනෙන් පේපර්ස් 5ක් තියෙන පොතක් තියෙනවා ඒක අනිවාර්යයෙන්ම ගන්න මේ මොකද ඒක වටිනවා මේක ඉවර වෙච්ච ගමන් මේ පාඩම ඉවර වෙච්ච ගමන් අපි යනවා ඔක කතා කරන්න දැන් මම හතරවෙනි පාඩම දැම්මම අල්ලන්නේ නැහැ. ඊළඟ මාසෙම මම ওই පේපර්ස් ටික කතා කරනවා. හරිද? මොකද ඔයාලටත් ඒක හොඳයි. මොකද ඔයාලා දැන් අලුතින්මනේ ආවේ. එතකොට අපි කතා කරගෙන යද්දී ඔයාලට ওই ටික අහු වෙනවා. හරිද? ඒ නිසා පළවෙනි පාඩමේ ඉඳන් පාඩම් 3 ආවරණය කරලා දැන් ඔයාලට මම හිතන්නේ 27 ළමයිට දැන් පළවෙනි වාර විභාග තිබ්බද? නෑනේ. ඒකට රෙඩි වෙන්න අපි පළවෙනි පාඩම් 3 කතා කරලා ඉවරයක් කරලා දාමු. හොඳයි? ඊළඟ මාසෙම ওই පේපර්ස් ටික කරවනවා අනිවාර්යයෙන්ම ක්ලාස් එකට එන්න අනිත් එක තමයි ක්ලාස් එකට සල්ලි ගෙවලා එවන්න නැති ළමයි ඉන්නවා රෙකෝඩින් එක බලනවා නම් අහගන්න දෙමාපියන්ගේ ෆෝන් නම්බර්ස් තියෙනවා මම හෙට හෝ අනිත් දැන් මම අද කතා කරනවා කියලා හිටියේ මේ කෝල් කරලා මම අහන්නම් මොකද විස්තරය කියලා හොඳේ මේ තරුෂ තමයි අද කිව්වේ එපා නේද මිස් ඕනේ නැහැ ටිකක් අපි බලමු එහෙම කියලා මේ බොරුවට සල්ලි අරගෙන මට මේ හෙන ඉල්ල ගන්න ඕනේ නැහැ ඒ නිසා හරියට වැඩේ කරගන්න හරි දැන් මේ කියලා දීපු ටික තේරුණාද? ලියා ගන්න නෝට් එක. හර ඩී ලැස්සල් ආකෘතිය යටතේ පළවෙනි තරු ලකුණ මේකේ තව ටිකක් පැහැදිලි කරන්න වෙනවා ලියාගෙන ඉවරලා පැහැදිලි කරගමු. මෙච්චර මේ සහන්‍ය ලස්සන වෙලානේ කැමරා ඕෆ් කරගෙන හිටියා. මම ඔයාලට කියද්දිම ඕෆ් කරගත්තා. මොමගේ නඩු ගන්න එපා. බං වසයි. හොඳ වෙලාවට මම අවධානයෙන් හිටියේ. හරි. ලියාගන්න. ඇමරිකානු ජාතික බෝධිට නම් එපාම වෙලා ඉන්නේ කවුද? තරුෂිද්ද. තරුෂිටත් එපා වෙලා ඉන්නේ. ඇමරිකානු ජාතික දේශපාලන විද්‍යාව පිළිබඳ. දේශපාලන විද්‍යාව පිළිබඳ බලගෙන බලා ගන්නකො කැමරා ඕෆ් කරන් ඉන්න උන් ගැන දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන හැරල්ඩ්
D. Laswell. Harold D. Laswell. Harold D. Laswell. Harold D. Laswell. 1948 වර්ෂයේදී 1948 වර්ෂයේදී මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත. මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත. මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත. ඊළඟ ලකුණ එයට මූලාශ්‍ර කරගත්තේ එයට මූලාශ්‍ර කරගත්තේ පළවන සහ නෑ පළමුවන විතරයි. පළමුවන ලෝක යුද්ධයේදී භාවිත කළ ප්‍රචාරණ විධි ක්‍රමයි. භාවිත කළ ප්‍රචාරණ විධි ක්‍රමයි. භාවිත කර ප්‍රචාරණ විධි ක්‍රමයි. ඊළඟ ලකුණ ඔහු සිය sannivedana ආකෘතිය ඉදිරිපත් කිරීමට sannivedanaya පිළිබඳ ඔහු ඉදිරිපත් කළ නිර්වචනය භාවිත කර ඇත. ඊට පස්සේ ඉඩ තියනව නේද ළමයිලු? දාගන්න හැරලි ලැස්සෙල් නිර්වචනය. පාඩම් යෝ ලියපල්ලා. ඉතින් අපි ළමයින්ට ලිය ගන්න. ඉංග්‍රීසි වලින් ලියා ගන්නවද සිංහලෙන් ලියා ගන්නවද? යමෙක් යමක් යම් මාධ්‍යකින් යමෙකුට යම් බලපෑමක් උදෙසා ප්‍රකාශ කරන දෙය sannivedanayai. ඊට පස්සේ ලක්ෂණ කියලා දාගන්න. ලක්ෂණ
මූලිකාංග පහකි. මූලිකාංග පහකි. ඊළඟ ප්‍රතිපෝෂණ රහිතයි. ප්‍රතිපෝෂණ රහිතයි. get me ලියරි වල මන් දිහා බලගෙන ශිවන්නේ වගේ මෙහෙම. ප්‍රතිපෝෂණ රහිතයි. ප්‍රතිපෝෂණ රහිතයි. රේඛීය ආකෘතියකි. රේඛීය ආකෘතියකි. බලපෑම පිළිබඳ මූලික අවධානයක් යොමු කර ඇත. බලපෑම පිළිබඳ මූලික අවධානයක් යොමු කර ඇත. වකරිමස්තකා. ජැපනීස් කම් කවුරුද? ඉන්නවනම් මට පොල්ලකින් ගන්න ෆෝන් එකකින් ගත්තා. හරිද? විනාඩි දෙකක් අරගෙන ඔය දෙක හොඳට කියව ගන්න දැන්. පට ගාලා කියව ගන්න. ප්‍රශ්න අහන්න උත්තර දෙන්න පුළුවන් වෙනවනේ. අලුතින් අවලම කරගත්ත මෝඩකම කියලා හිතන නේද? අයියෝ මේ ගෑණි අල්ලගෙන ආපු. සහන්නයට මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව ඇති. මුලින් ඉඳන්ම කරද්දී අවුලක් වෙන්නේ නැති වෙයි. ඒත් මේ ඉවරලා කියන්න. මොකද බං තනියම hina වෙන්නේ? සාහන්න. සුදුප්පච්චි හැබැයි ෆෝන් එකේ කෝල් එකේ වන්ද? ඒ තරම් ෂුවර් මට. හරි. හරිද? ප්‍රබෝධි මතකයිද? ඈ චුට්ටක් චුට්ටක් මතකයි. මතක විදියට ඇරිස්ටෝටල් ආකෘතිය ගැන මට කියලා දෙන්න. ඕන මතක විදියට. පුළුවන් විදියට. කිසි අවුලක් නැහැ. පළවෙනි සතියේ බයින්නේ. දෙවෙනි සතියේ බයින්නේ. එයා ගැනද කියන්න ඕනේ. ඇරිස්ටෝටල් ආකෘතිය ගැන. ආකෘතියෙන් කියපු දේවල්. එයා ග්‍රීක දාර්ශනිකයෙක්. එයා කල් බොයිෆ්‍රෙන්ඩ්ද? නෑ ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් ඉතින්
කතන සංවේදන අවස්ථාවක් කරගෙන තමයි ආ මේව කරලා තියෙන්නේ. මේව කරලා තියෙන්නේ පස් වගේ ඩයල් එකක්. ඉතින් ඒක මේ ඒ ඒ නෑ රේඛීයද? ඔව් රේකියයි රේකියයි රේඛීයයි එහෙම තමයි ඉතින්. එහෙම තමයි ඉතින්. නිකන් සැප දුක අහලා නිකන් මෙහෙමයි මේ දවස්වල බෝරින් එහෙම තමයි ඉතින්. ඊට පස්සේ අපි අහමු කිවෙන්දි මයික් ඔන් කරන්න. කැම එකත් ඔන් කරන්න. කො කිවින්දි නේද? ඔව් ටීචර්. කැම ඔන් කරන්න. ඒක වැඩ කරන්නේ නෑනේ. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කටකුණු එයි. නෑ. කවන්නේ. මට කියන්නකෝ හැරල්ඩ් ලැසල්ගේ ආකෘතිය ගැන. ඔහු ඇමරිකානු ජාතික මහාචාර්යවරයෙක්. එතකොට ඔහු දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. එතකොට ඔහු තම ආකෘති ඉදිරිපත් කරන්න එයාගේ නිර්වචනය භාවිතා කරලා තියෙනවා. ඒක යමෙක් යමක් යම් ආදේකින් කවුරු හරි යමෙකුට යම් බලපෑමක් උදෙසා ප්‍රකාශ කරන සංනිවේදනය. එතකොට මේකේ ලක්ෂණ තමයි මූලිකාංග 5ක් තියෙනවා. මේක රේඛීය ආකෘතියක්. ඊට පස්සේ ප්‍රතිපෝෂණ රහිතයි. මේකේ වැඩි අවධානයක් බලපෑමට යොමු කරලා තියෙනවා. ඇත්තටම බලන්න නැතුවද කියන්නේ නැත්නම් බලාගෙන ඉන්නේ? බලන්න නැතුව කිව්වේ. බොරුවක් කියනවනම් ඉස්සරහ දද්දි කරනවා එහෙනම් good හරි. තරුෂි. My time has come. කියන්නකෝ. තරුෂි. සිග්නල් නෑ සිග්නල්. හරි පුතේ අවුලන්නේ නෑ ගල්ලයි. සමන්‍ය. හැරල්ඩ් ලැසල්. දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. එයාගේ ප්‍රචාරණ සඳහා ලෝක යුද්ධ පළවෙනි ලෝක යුද්ධයේ ප්‍රචාරණ අරමුණාද යුද්ධ සංනිවේදන වල යුද්ධයේ ප්‍රචාරණ කටයුතු සිද්ධ වෙච්ච විදිය يعني බලන් ඉඳලා තමයි ආකෘතිය ගොඩනගලා තියෙන්නේ. टपल गंडे මූලිකාංග 5යි ප්‍රතිපෝෂණ රහිතයි බලපෑමට වැඩි අවධානමක් යොමු කරනවා. මූලිකාංග පහ මොනවාද? දන්න. ගෙත්විගෙන් අහන්න ගෙත්වි පාඩම් කරලා සරපට ගන්න. හරි. මේ තියෙන්නේ දැන් ඔන්න අපි කතා කරලා ඇරිස්ටෝටල් ආකෘතිය කතා කරලා ඉවරයි. මේ හැරල්ඩ් ලැසල් කතා කරලා ඉවරයි. මේ තියෙන්නේ ෂැනොන් විවර් ආකෘතිය. මට විමන් අචින්ත්‍ය මයික් ඔන් කරන්න. ඔව් මිස්. ෂැනොන් විවර් නිර්වචනය කියන්න. මතක නැහැ. ඕමක නත දාලා යනකන් ඩොක්ටක් ගේද්දි. ආකාශ ෂැනොන් විවර් නිර්වචන. සංවේදනය යනු යම් කිසි බලන්න එපා බං බලන එක හොරෙන් බලපන් කෝක. මෙහෙම බල බල කියන්න බා පොඩ්ඩක් ඉතින් මෙහෙම බලලා චුට්ටක් ඉතින් ෂේප් එක නිකන් මතක් කරනවා කියලා කරලා හොරවඩක්වත් කරගන්න බෑනේ. get me. එක් ස්ථානයකදී නිර්මාණය කරගත් පණිවිඩයක් ඒ ආකාරයෙන්ම ඊට සමාන ලෙස වෙනත් තැනකදී ප්‍රතිනිර්මාණය කිරීම සංනිවේදනය. හරි. එන්න ඒ දෙන්නව තමයි මෙන්න මේ ආකෘතියක් පෙන්නලා දීලා තියෙන. හැබැයි ආකෘතිය නිර්වචනය ගැන පට්ට වෙනස් හොදේ. මෙතනදී මේ දෙන්නා ඉංජිනේරුවරු දෙපළක්. ඒ කියලා කියන්නේ අර
මොනවාද ඒවට කියන්නේ ගණිතඥයෝ කියලා කියන්නේ. අන්න එහෙම දෙන්නෙක් තමයි මේ ක්ලොඩ් ෂැනොන් සහ වොරන් විවර් කියලා කියන්නේ. මේ දෙන්න දෙන්නෙක් ඈ. ෂැනොන් විවර් කියලා කියන එකෙක් නෙවෙයි. අර භාරතීය සන්තුෂ් වගේ මේ එක්කෙනෙක් නෙවෙයි. භාරතීය සන්තුෂ් නේද? ඔව්. දෙන්නෙක්. හොඳේ. අම්මා වෙන නළුවා ආවා. හරිද? ෂැනොන් සහ විවර් කියන්නේ දෙන්නෙක්. ක්ලොඩ් ෂැනොන් සහ වොරන් විවර්. හොඳේ. මේ දෙන්න එකතු වෙලා ඔන්න දීලා තියෙන ආකෘතියක් වෙනමම මේ ආකෘතිය නිකන් බැලුව නිකන් මොංගල් වගේ නේද ඔයාලට? මැත්ස් කරන කට්ටියනේ. එයාලා ඉතින් අර තාක්ෂණික දෘෂ්ටි කෝණයෙන් තමයි මේක දීලා තියෙන්නේ. කියන්නේ නිකන් බැරෑරුම් විදියට. හොඳේ. යාන්ත්‍රික ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා තමයි මෙතනදී පෙන්නලා දීලා තියෙන්නේ. සරලව. හොඳේ. ඒතකොට ෂැනොන් විවර් මේකෙදී මූලිකාංග කීයක් පෙන්නනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 8ක් විතර නේද? මූලිකාංග ගණන 8ක් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. මෙන්න මේ ආකෘතිය සෑහෙන්න අහනවා. හොඳේ. මේ ආකෘතිය ටිකක් අමාරුයි. හබ්බ ආකෘතියට වඩා يعني හබ්බ ආකෘතිය නා රවුමටනේ තියෙන්නේ. රවුමටත් ඒක ලොකුවට අහන්නේ නැත්තේ නෑ අහනවා. මං කියන්නේ අර මේ ආකෘතිය අර ආකෘති වලම තියෙන ආකෘතියක් නේ. ඒකට අනිත් ආකෘති වලට වඩා ඔයාලට තේරෙන්නද මේක ටිකක් අමාරුයි කියලා. හොඳේ. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම හොඳට බලා ගන්න. මෙතනදී මෙන්න මේ ෂැනොන් විවර් කියන දෙන්නා සංනිවේදන ක්‍රියාවලිය මෙන්න මේ ආකෘතිය මගින් පෙන්නලා දීලා තියෙනවා. තොරතුරු මූලාශ්‍රයක් තියෙනවලු. සම්ප්‍රේෂණකාරයක් තියෙනවලු. ග්‍රාහකයෙක් තියෙනවලු. සංදේශාන්තයක් තියෙනවලු. හොඳේ. සංනිවේදනයේ සිද්ධ වෙනවලු තොරතුරු මූලාශ්‍රයකින් සම්ප්‍රේෂණකාරය මතම මේ සංදේශ සම්ප්‍රේෂණය කරනවා ග්‍රාහකයාට. ඔන්න ග්‍රාහකයා ඒක අවබෝධ කරගන්න සංදේශාන්තය. එතකොට මෙතනදී මෙන්න මේ කොටුවට ගහලා දෙන බාධක කියලා කෑල්ලක්. මෙන්න මේ ෂැනොන් විවර් නිර්වචනය මේ මොනවාද? ආකෘතියෙන් තමයි මුල් වරට මෙන්න මේ බාධා කියන දේ පෙන්නලා දීලා තියෙන්නේ. මුල් වරට බාධා පෙන්නලා දුන්න ආකෘතිය මොකක්ද කියලා අහුවොත් මොකක්ද හිමරු? බාධා මුල් වලට පෙන්නලා දුන්නේ ඈ බාධා මුල් වලට පෙන්නලා දුන්නේ මොකෙන්ද මල් පුතේ? ෂැනොන් විවර් නිර්වචනේ. නිර්වචනය නෙවෙයි ආටික රෙද්ද. ආකෘතිය. බාධා මුල් වලට පෙන්නලා දීපු ආකෘතිය මොකද්ද? ෂැනොන් විවර් ආකෘතිය. හොඳේ. මෙන්න මේ ආකෘතියේ කොටස් හොඳට බලා ගන්න. හරිද? මේ එකක්වත් වෙනස් නොකර බලා ගන්න. තොරතුරු මූලාශ්‍රය, සම්ප්‍රේෂණකාරය, ග්‍රාහකයා, සංදේශාන්තය, මෙතන මේ කොටුවේ බාධක, ලැබූ සංඥා, මෙතන ලැබූ සංඥා, සංදේශ සංඥා. හරිද? ඒ නිසා මේ කොටස් එකින් එක රූප සටහන් ඇඳලා හරි ඔලුවට දාගන්න. මේ පේපර් වල බලන්න මේ පාස් පේපර් වල ගොඩාක් ඔය ආකෘති આવුත් වැඩි හරියක් ඇවිල්ලා තියෙන්නම මෙන්න මේ ෂැනොන් විවර් ආකෘතිය. හරිද? ඒ නිසා හොඳට බලා ගන්න. අපි නෝට් එක ලියාගෙන පැහැදිලි කිරීමට යන්. අන්න බැලුම්. ඒ ආදරෙට දුන්නේ. හරි. ලියා ගන්න පළවෙනි තර ලකුණ. ඇමරිකානු ඉංජිනේරුවරුන් දෙපළක් වන මේක ඉදිරිපත් කරන 1949 ඇමරිකානු ඉංජිනේරුවරුන් දෙපළක් වන ක්ලොඩ් ෂැනොන් සහ වොරන් වීවර් යන අය ක්ලොඩ් ෂැනොන් සහ වොරන් වීවර් යන අය 1949 දී මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත. කවුරු හරි මේ 25 පේපර් එක බැලුවද මීඩියා? නිකන් නේද? ඉතින් අර ආකාශ හැම එකටම දාගත්ත ගම. get me පේපර් එක දැක්කද 25?
නැද්ද? 25 මීඩියා පේපර් එක මාර ලේසිය. පට්ටම ලේසි. ඒකට ඒකක් ගන්න බැරි එකෙක් හිටියොත් ඒ අම්මෝනේ. හරිද? ඒ තරම් ලේසි. ඒ නිසා මෙන්න මේ වගේ කරුණු පොඩි කරුණු. හරිම සරලයි. හතරවෙනි පාඩමෙන් ඉම මාර සරල ප්‍රශ්න අහලා තිබ්බේ. නිකන් අර දැන් මීඩියා වල මම ඔයාලට කියලා දෙනවා නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රශ්නනේ අහන්නේ. ඒ කියන්නේ සමාජයෙන් පටලවලා අරගෙන එහෙම ලොකු අමාරුවක් වෙන සබ්ජෙක්ට් එකක් නෙවෙයි ඈ. කවුද අපේ මේ සහන්යක් ඇස්තික ලොක් කරවලා ඉන්න බය වෙන්න එපා ඈ. හරිද? මේ එහෙම ලොකු අමාරු සබ්ජෙක්ට් එකක් නෙවෙයි. හැබැයි ප්‍රශ්න අහන්නේ හෙන වටේන් ගිහිල්ලා තමයි පොයින්ට් එකට එන්න තියෙන්නේ. එතකොට ඒ එන්න තියෙන ඒ එන්ට වෙන්න තියෙන එක මේ අවුරුද්දේ මම දැක්කේ නෑ ප්‍රශ්න. සාමාන්‍ය හරිම සරල ප්‍රශ්න ටිකක් තිබ්බේ. දෙවෙනි පේපර් එක මම කියනකොට ඔයාලා බලලා ෆොටෝ ටිකක් හරි යාළුවෙක්ගෙන් අක්කා කෙනෙක්ගෙන් ඉන්නවා නම් ඉල්ලන්න බලන්න. හරිම ලේසි. ඔයාලට ඉතින් තේරෙන්නේ නැතේ තුන්වෙනි පාඩමේ තියෙන දැනුමත් එක්ක ඔයාලා බලද්දී ඔයාලට තේරෙයි ආ ගොඩක් ප්‍රශ්න තියෙනවනේ කියලා. හරිද? හරි. ඊළඟ තර ලකුණ sannivedana ක්‍රියාවලිය sannivedana ක්‍රියාවලිය sannivedana ක්‍රියාවලිය සිදුවන ආකාරය sannivedana ක්‍රියාවලිය සිදුවන ආකාරය තාක්ෂණික දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කර ඇත. ආකෘතියේ ලක්ෂණ ටික දීලා තියෙනවානේ. රේඛීය ආකෘතියක්, ප්‍රතිපෝෂණ නැහැ. බාධා කෙරෙහි මූලික අවධානය යොමු කරලා තියෙනවා වගේම බාධා මුල් වරට පෙන්නලා දීලා තියෙනවා කියන එකක් දාගන්න. බාධා මුල් වරට පෙන්වා දී ඇත. සම්ප්‍රේෂණය සහ ප්‍රතිග්‍රහණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කර ඇත. ඒ කියන්නේ සම්ප්‍රේෂණය කරනවා කියලා කියන සංදේශ ලබා දෙනවා. එවන් නැත්නම් සංදේශ සම්ප්‍රේෂණය කරනවා. ග්‍රාහකයන් ලබා දෙනවා. ඊට ප්‍රතිග්‍රහණය කර ගන්නවා කියලා කියන්නේ ග්‍රාහකයා ඒක අවබෝධ කරගන්නවා. අන්න ඒ ක්‍රියාවලිය මෙන්න මේ ආකෘතිය මගින් පෙන්වලා දීලා තියෙනවා කියලා තමයි මෙතනදී කියන්නේ. හරිද? එතකොට මේ තාක්ෂණික දෘෂ්ටි කෝණයකින් පෙන්වලා දීපු ගණිතමය ආකෘතිය මොකක්ද කියලා වොත් මොකක්ද සහන්‍ය? අයියෝ. Shannon Weaver. Shannon Weaver ආකෘතිය. හොඳයි. මතකද මේ ටික? අවුලක් නැද්ද? අය කියලා දෙන්න ඈ. ගින්නක් නැහැ නේද? හා. ඊළඟ එක Charm Osgood ආකෘතිය. ඒකේ මට කියන්න ඔයාලට ඉඩ තියලා තියෙනවද ඔක්කොම ලියන්න නැත්නම් ඔයාලට අරන්ත ලක්ෂණ ටික දීලා දෙන්න. ඔක්කොම ඉඩ තියලා තියෙන ගෙත්මි මුන්ගෙන් නම් කියලාම අහන්න ඕනේ නැත්නම් උත්තරයක්වත් දෙන්න. ඔව් ටීචර්. හා. අදින් පාඩම ඉවරයිනේ. හරි. මං කිව්වා මේ ආකෘතිවල අපිට ආකෘති හතරක් තියෙනවා කිව්වා. ආකෘති හතරෙන් තුනක් රේඛීය ආකෘති කියලා කිව්වා. මොකද්ද රේඛීයයි කියලා කියන්නේ? දන්න කෙනෙක් කියන්නේ රේඛීයයි කියලා කියන්නේ මොකද්ද? රේඛීය ආකෘතියක් කියලා කියන්නේ මොකද්ද? දන්නවා නම් කියන්න කියලා කියන්නේ. මම නම් වශයෙන් අහන්නේ කියන්න කියලා කියන්නේ.
එක දිශාවකට පමණක් යනද? ඔව්. එක දිශාවකට විතරයි. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න මම උඹලා ඔක්කොගම මයික් ටික ඕෆ් කරලා මට හිතුමනාපට මම උගන්නගෙන යනකොට ඔබට තේරුණත් එකයි මට නැතත් එකයි. මම කියවගෙන යනවා. අන්න ඒක මාර්ගය. හන්ද එක පැත්තකට විතර සංදේශ ගලාගෙන යන්නේ. මෙතනදි සිද්ධ වෙන ද්විමාර්ගිකයි. මම නැත්තම් චක්‍රාකාරව ගලාගෙන යනවා. මම ඔයාලට පණිවිඩ දෙනවා. ඔයාලා මට ඒකට ප්‍රතිපෝෂණ දක්වනවා. අන්න ද්විමාර්ගික සංනිවේදනයක්. එතකොට මම කිව්වා අනිත් ආකෘති තුනම ඒකමාර්ගිකයි කියලා. නේද? මෙන්න මේ ආකෘතිය එහෙම නැත්නම් ශාම් ඔස්ගුඩ් ආකෘතිය තමයි ද්විමාර්ගික ආකෘතිය වෙන්නේ. ඔයාලට ඉගෙන ගන්න තියෙන ද්විමාර්ගික සංනිවේදනයේ ක්‍රියාත්මක වන ආකෘතිය මොකක්ද කියලා අහුවොත් ශාම් ඔස්ගුඩ්. හොඳයි. එතකොට මෙතනදී පළවෙනි එක හොඳට මතක තියාගන්න. ද්විමාර්ගික ආකෘතිය මොකක්ද කියලා අහුවොත් ශාම් ඔස්ගුඩ් ආකෘතිය. මට එහෙනම් කියන්නකෝ බාධක මුල් වලට හඳුන්වා දීපු ආකෘතිය මොකක්ද කියලා? Shannon Weaver ආකෘතිය. බලපෑමට වැඩි අවධානයක් යොමු කරලා තිබ්බේ? Harold D. Lansdale. හරි. එතකොට මෙන්න මෙතනදී මෙන්න මෙයක් දෙන්නේ. ශාම් ඔස්ගුඩ් කියලා කියන දෙන්නෙක් එකතු වෙලා තමයි මේ ආකෘතිය පෙන්නලා දීලා තියෙන්නේ. විල්බර් ශාම් සහ චාල්ස් ඔස්ගුඩ්. චාල්ස් ඔස්ගුඩ්. නයිස් දෙඩි වගේ නේ. විල්බර් ශාම් සහ කවුද හිමරු? ඔස්ගුඩ්. චාල්ස් ඔස්ගුඩ් 1954 දී මෙන්න මේ ආකෘතිය ඉදිරිපත් කරලා තියෙනවා. හොඳේ. ද්විමාර්ගික ආකෘතියක් වෙනවා. ඔන්න ශාම් ඔස්ගුඩ් ආකෘතිය. මේක ඉදිරිපත් කරලා තියෙන්නේ විල්බර් ශාම් සහ චාල්ස් ඔස්ගුඩ් 1954 දී. මතකද? මේක ද්විමාර්ගිකයි. මූලිකාංග කීයද ගෙන්වීම මෙතන තියෙන්නේ? හතරයිද? මූලිකාංග 4යි. මේ දෙකේම තියෙන්නේ එකම ඒවා. මම දැන් යනවා එකින් එක පැහැදිලි කරන්න. ඊට කලින් මට දෙන ප්‍රශ්නයක් අහන්න. ආකාශ් මොකද්ද ආගේත කරය කියලා කියන්නේ? සංඥා සංකේත බවට පත් කර ඈ ආගේත කරය පුතේ. කරණය නෙවෙයි කරය. අයි මේක සංනිවේදකයද? ඔව්. විකේත කරය ග්‍රාහකයා. ග්‍රාහකයා. අපි මූලිකාංග වල කතා කරා ආකේත කරය සහ විකේත කරය කියලා ඩබලක් ගැන. ආකේත කරය කියන්නේ කිව්වා හිතේ ඇතිවන අදහස් හැඟීම් සංඥා සංකේත බවට පත් කරන්න. එහෙම නැත්නම් සංනිවේදකයා. අන්න හම්බෙනවා මෙන්න මෙතන මේ සංනිවේදකයා. එමෙන්න ආකේත කරය. ඊට පස්සේ කිව්වා සංනිවේදකයා දෙන සංදේශ ප්‍රතිග්‍රහණය කරගන්න තැනත්තා විකේත කරය කියලා. අන්න හම්බෙනවා විකේත කරය. දැන් සරල වලට දාලා මේක චක්‍රයක් තමයි. ඊට වඩා මේක එන ආතල් එකක් තියෙනවා. මේක මට හිතුණා එක්සෑම් ඉවරනාට පස්සේ හරිද? සරලව හිතන්නකෝ මෙතන මේ රවුමට තිබ්බට මේ තියෙන මේ ඊතල දාලා සංනිවේදකයා සංදේශය ග්‍රාහකයා කියන එකම නෙමෙයි තියෙන්නේ. නැත්ද කියපන්කෝ. මේකම නෙමෙයි රවුමක් විතර දාලා දෙන්නේ. සරලව වලට දාගන්න. සංනිවේදකයා සංදේශය ග්‍රාහකයාට දුන්නාට පස්සේ මෙන්න මෙතනදී සිද්ධ වෙනවා පොඩි process එකක්. එන්නේ එක මෙයාලා හඳුන්වලා තිනවා අර්ථ නිරූපණය කියලා. මොකද්ද මේ අර්ථ නිරූපණය කියලා කියන්නේ? අර්ථය නිරූපණය කරන අර්ථ නිරූපණය. ඉතින් මොනවද පන්ති නාමය? ඒකත් ඇත්තනේ. හරි. අර්ථ නිරූපණය කියලා කියන්නේ දැන් සංනිවේදකයාගේ සංදේශයක් ඔන්න ග්‍රාහකයාට ඇවිල්ලා තියෙනවා. ග්‍රාහකයා ඒක අවබෝධ කරගෙන ඔන්න ප්‍රතිචාර දක්වන්න නැවත යා සංනිවේදකයෙක් වෙනවා. නැද්ද? මං ඔයාලගෙන් අහුවාම කෑවද? කෑවද කියලා දැන් උඹලා දන්නවා මේ අහන්නේ බත් කෑවද කියලානේ. එතකොට උඹලා ඒක අවබෝධ කරගෙන උඹලා රිප්ලයි එක දෙනකොට උඹලම වෙන්නේ නැද්ද ආයේ සංනිවේදකේ? දැන් මේ වෙන සංනිවේදනයේ ක්‍රියාවලිය අතරදී අපි කතා කරනවා කියලා හිතන්නකෝ. මමයි හිමරුයි කතා කරනවා. මම හිමරුගේ ප්‍රශ්නයක් අහද්දි මම තමයි සංනිවේදකයා වෙන්නේ. නේ? සංදේශය මම හිමරුටයි දෙන්නේ. ඔන්න හිමරු විකේත කරන්නේ. විකේත කරය. මම ආකේත කරේ වෙනවා හිමරු විකේත කරේ වෙනවා. ඊට පස්සේ හිමරු මේ මිසහනේ මම කෑවද කියලා. කෑවනම් කෑවද කියලා නැත්තම් නෑ අන්න ප්‍රශ්නේ තේරුම් ගත්තා. අර්ථ නිරූපණය කරලා ප්‍රශ්නේ තේරුම් ගත්තා. මොකද මම hina වෙන්නේ හිමරු?
හොරෙන් කනවා නේද පැත්තට මොන හරි. හා. ඔන්න අර්ථ නිරූපණය කරලා ඔන්න හිමරු වෙනවා නැවත sannivedakaye. ඔන්න ඒකයි මෙතන වෙනන්නේ විකේතකරය අර්ථ නිරූපණය ආකේතකරය. ඔන්න ඊට පස්සේ හිමරු sannivedakaya වුණා. හිමරු නැවත සංදේශයක් මට දෙනවා. එතකොට මම වෙන්නේ විකේතකරය. මෙතනදී මේ තනි පුද්ගලයෙක්ගේ ක්‍රියාකාරීත්වය මේ පෙන්නලා දෙන්නේ. තනි පුද්ගලයෙක් අවස්ථා දෙකකදී ක්‍රියාත්මක වෙන විදිය. ආකේතකරය සංදේශය දෙනවා විකේතකරයට. එහෙම නැත්නම් sannivedakaya සංදේශය දෙනවා ග්‍රාහකයාට. ග්‍රාහකයන් අර්ථ නිරූපණය කරගන්නවා. අන්න ඊට පස්සේ ඒක රිප්ලයි එක දෙන මෙයා sannivedakaya වෙනවා. සංදේශය දෙනවා අන්න ආයි ග්‍රාහකයාට. නේ? මෙතනදී මෙන්න මේ අර්ථ නිරූපණය කියන දෙකෙන් ආකේතකරණය සහ විකේතකරණය කියන process දෙක. එහෙම නැත්නම් ක්‍රියාවලි දෙක යටින් හංගලා පෙන්නලා තියෙනව නැද්ද? අපි දෙයක් අවබෝධ කරගන්නවා කියන්නේ sannivedakaya දෙන සංදේශය අවබෝධ කරගන්නවා කියන්නේ මොකද්ද? විකේතකරණය කිව්වා. නේ? අපි සංදේශය යමක් හිතේ ඇති වෙන අදහසක් එකම සංඥා සංකේතයකට පත් කරනවා කියන්නේ ආකේතකරණය කිව්වා. මේ දෙකම සිද්ධ වෙන මෙන්න මේ අර්ථ නිරූපණය කියන කොටස ඇතුලේ. පැහැදිලිද? තේරුණාද කියලා මම ටිකක් කියන්න මේක පටල ගන්න එපා ඈ. තේරියාද? ඔළුව වෙනවට කියන්නේ මේ ආය ආදි කරනොත් එහෙම කන පැලෙන්න ගන්න ඈ. හරි. ඔන්න ආයෙත් කියනවා. ශාපස්කුට ආකෘතිය රේඛී මේ චක්‍රීය ආකෘතිය මෙතනදී ප්‍රතිපෝෂණ ඒවා ගැන පෙන්නලා දීලා තිනවා. ආකේතකරය විකේතකරය කියලා ඩබල් අකින ඕන දෙන්නෙක්ගේ අතර වෙන ක්‍රියාකාරීත්වය කියලා දාන්නකො. මෙන්න ආකේතකරයේ සංදේශයක් විකේතකරයට දුන්නාට පස්සේ විකේතකරයකට අර්ථ නිරූපණය කරලා ඔන්න නැවත මේ මොනවාද උත්තරයක් හදාගෙන හරි සංදේශයක් හදාගෙන හරි යන්නේ යා sannivedakaya වෙලා ඔන්න සංදේශය දෙනවා නැවත විකේතකරයට. එහෙම නැත්නම් එයා දාලා පුදුම මෙන්න චක්‍රීය ආකෘතිය පෙන්නලා දීලා තියෙන විදිය. පැහැදිලිද? තේරුණාද? ආයෙ කියලා දෙන්නේ නැහැ කොයිම තැනකද ගත්තා? අපැහැදිලි නම් අහන්න ආයෙම. මේ අර්ථ නිරූපණය හැම පැටලලා තියෙනවා නම් මගෙන් අහන්න. අවුලක් නැද්ද? මෙතනදී මේ පෙන්නලා දෙන්න sannivedanaye තියෙන අඛණ්ඩතාවය ගැන. දැන් ඔයාලා හිතන්නකෝ අපි එක පැත්තකින් විතරක් සංදේශ ගලාගෙන එන එහෙම જાතියක් නෙවෙයි දැන්. උඹලා හිතපන්කෝ මේ ලෝකෙම කතා කරන්න පුළුවන් මේ බැරක් ඔබාමට විතරයි. අපි කතා කරන්නේ නැහැ. එතකොට එතනදී අපේ පැවැත්මක් තියෙයිද? නැහැනේ. එක පැත්තකින් විතරක් sannivedanayak වුණා අපේ පැවැත්මක් ඇති වෙන්නේ නැහැනේ. නේ. කොහොමද දැන්? ඔයාලා හිතන්නකෝ කපල් එකක් කියලා ගනින්නකෝ. හොඳ උදාහරණයක්. ලව් කරන කපල් එකක් ඉන්නවා. ගෑණි හැමදාම මිනිහට මිනිහා සද්දවත් නැහැ මිනිහා ගානකද ඌ චිල් එකේ අහගෙන ඉන්නවා. ඒ සම්බන්ධකම දුරදි ගියයිද? එක්කෝ මිනිමරමකින් ඉවර වෙයි නැත්තම් කසාදේ දික්කසාද වෙලා ඉවර වෙයි. අන්න ඒ වගේ තමයි සරලව මේක මේ sannivedanaye අඛණ්ඩතාවය ගැන කියන්නේ. දැන් මෙතන අපේ sannivedanaye සාර්ථක වෙන්න බලපාන හේතුවක් නෙවෙයිද ඔයාලා මට ප්‍රතිපෝෂණ දක්වන එක. දැන් මම එතකොට මම දන්නවා මුන්ට මේක තේරිලා නැහැ. මුන් කතා කරන දේ තේරෙනවා මුන් ගොත ගන්න දේ තේරෙනවා මුන්ට මේක තේරුන්නේ නැහැ කියලා. අන්න මම ආයෙ පැහැදිලි කරන්න පෙළවෙනවා. හරිද? එතකොට මෙන්න මේ ශ්‍රාමෝස්කුඩ්ඩ ආකෘතියෙන් sannivedanaye තියෙන අඛණ්ඩතාවය පෙන්නලා දෙන මූලිකාංග හතරක් ඇසුරෙන් පෙන්නලා දීලා තියෙන චක්‍රීය එහෙම නැත්නම් ද්විමාර්ගික ආකෘතිය මොකක්ද කියලා අහුවත් කියන්න තියෙන්නේ ශ්‍රාමෝස්කුඩ්ඩ ආකෘතිය. ඉවරම අයිකන් කරන්න. ද්විමාර්ගික ආකෘතිය මොකක්ද? ද්විමාර්ගික ආකෘතිය. ත්‍රිමාර්ගික ආකෘතිය කියන්නේ. ද්විමාර්ගික ආකෘතිය. දැන් මේ ඔතන ප්‍රතිපෝෂණය ලබා දෙන එකද? අපි දැන් ඔය ඉගෙන ගත්ත ආකෘති හතරෙන් චක්‍රීය ආකෘතිය මොකක්ද කියලා මම අහන්නේ. ඕක. ඉතින් ඒක කියපන්කෝ බං. ඉතින් ඒක එහෙම කිව්වම තේරෙන්නේ නැහැ. මොකද? නෑ අර ඒකමාර්ගික ද්විමාර්ගික මගේ ඔළුවේ තිබ්බේ. ඒකට උත්තරයක් හොයලා ඉන්නේ. නිකන් ඩාමුණා ඩූමුණා වගේද? නෑ නෑ. මේ අර මට ඇත්තටම උඹලා ස්වරූප දෙක. කතාවේ ඉන්නේ. අර කහපාට පැකට් එකේ තියෙන මොකක් ගුලියක්වත් එහෙම කැවුන්නේ නැහැ. නෑ චොක්ලට් බාරයක් කන්නේ. චොක්ලට් කියලා වෙන මොන හරි කිරිනවද දැන් නැති ආගෙන. බාධක මුල් වලට පෙන්නලා දීපු ආකෘතිය. බාධක. අනේ කොහොම අර ලයින් එකක් හදන ඕනද ඈ? ෂැනොන් ඉවර්.
බලපෑම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. හැරඩි ලැස්සේ. ඇරිස්ටෝටල් ආකෘතියේ මූලිකාංග පහ. කතකයා කතාව අවස්ථාව ප්‍රතිහාම කතිකයා කතාව ශ්‍රාවකයා ශ්‍රාවකයා බලපෑම. අවස්ථාව. හා. හැරඩි ලැස්සල්ගේ හැරඩි ලැස්සේ. ඒකේ වෙනස් වෙන්නේ මේ අවස්ථාව වෙනස් වෙලා එතනට නාලිකාව වැටෙනවා. අද බං ඒ කියපු හරිද? නෑ කතිකයා හැරඩි ලැස්සල් කතාව නාලිකාව ග්‍රාහකයා බලපෑම. වැරදිද? ඉනට අත තියන් ඉන්න ස්ටිකරේ. get me ඉන්න බං. මොනවද හැරඩි ලැස්සල් මූලිකාංග? සංවේදකයා සංදේශය ග්‍රාහකයා බලපෑම නාලිකාව මාධ්‍ය මාධ්‍ය හරි. ඊට පස්සේ මට කියන්න සහන්‍ය. ශ්‍රාම්මෝස්කට ආකෘතිය තේරිච්ච විදිහට මට පැහැදිලි කරලා දෙන්න. මට උගන්වන්න කියලා කියන්නේ. තේරුණේ නෑනේ මහත්තයෝ කියයි දන්නේ නැහැ. කියන්න. කියන්න. ආකීර්තකරය සංදේශයක් දෙනකොට විකීර්තකරය ඒක තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න එකට කියන්නේ අර්ථ නිරූපණය කියලා. ඊට පස්සේ ආපහු දැනීම සහ සංදේශ ගොඩනැගීම කියන දෙකම ඊට පස්සේ ආපහු එයා ආකීර්තකරයක් වෙලා ආපහු සංදේශයක් විකීර්තකරයට දෙනවා. එතකොට විකීර්තකරය ආපහු ඒක අර්ථ නිරූපණය කරගන්නවා. එතකොට මේකේ ලක්ෂණ ටික මට කියන්න. හරි ලස්සනයි. මොකද සක්‍රිය සක්‍රියයි ද්විමාර්ගිකයි ඔව් දන්නේ ආකාශ ඕමිස් ලක්ෂණ ටික කියන්න. ද්විමාර්ගිකයි හා. චලු මතක නැහැ හිතුවත් ඒක. ද්විමාර්ගිකයි මූලිකාංග 4යි විමන් ඕමිස් ලක්ෂණයක් කියන්න තව. චක්‍රීය ආකෘතිය මූලිකාංග 4යි මං කියපු ටික ද්විමාර්ගිකයි දෙකම එකයි දුවන්න. අය තව එකක් කිව්වා මම ස්පෙෂල් එකක් කිව්වා. සංනිවේදනයේ පැවැත්මට අඛණ්ඩතාවය පිළිබඳ අවධානය යොමු කරමින් සකස් කරපු ආකෘතියක්. සංනිවේදනයේ සිද්ධ වෙන අඛණ්ඩ බව. එහෙම නැත්නම් සංනිවේදනය අඛණ්ඩව සිද්ධ වෙනවා කියන එක. හොඳයි සංනිවේදනයේ අඛණ්ඩතාවය පිළිබඳ විග්‍රහ කරමින් ඉදිරිපත් වෙච්ච ආකෘතියක්. තේරුණාද? තේරුණා නම් ලයික් එකක් දාන්න. ලයික් කරන්න. සෞම්‍ය ෆර්නෑන්ඩෝ මයික් ඔන් කරන්න. ඕ මෙතන ප්‍රතිපෝෂණ සංකනවද ප්‍රතිපෝෂණය සිද්ධ වෙනවනේ. ඔව්. කවුද අලුතින් ආවල සෞම්‍ය ෆර්නෑන්ඩෝද කවුද? මොකක්ද? ඔව්. මයික් ඔන් කරන්න. කැමරා ඔන් කරන්න. පුංචි පුතේ. කො? ඔන් කරාද? ඔව් මිස්. හායි. හා. අලුත් ළමෙක්ද 27ට? ඔව් මිස්. 27 දෙක. හා. කොහෙද ගෙවල්? මොරටුවේ. හා. එතකොට මොනවාද ආයෙ කරන සබ්ජෙක්ට්? මීඩියා සිංහල ආගම. ආගම. මේ බුද්ධ ධර්මයේද නැත්නම් ක්‍රිස්තියානි ධර්මයේද? කැතලික්. එහෙනම් දැන් ඔයා ගොඩක් වෙලා හිටියා නේද? නෑ මම දැන් ජොයින් උනේ. දැන්ද? හා. චුට්ටක් අහගෙන ඉන්න එහෙනම් ඈ. හරි.
එහෙනම් ලියාගන්න පළවෙනි තරු ලකුණ මම මොන හරි වෙන දෙයක් ලියාගන්න කිව්වේ නෑ නේද ඔයාලට? පළවෙනි තරු ලකුණ මහාචාර්ය විල්බර් ශ්‍රාම් සහ විල්බර් ශ්‍රාම් මහාචාර්ය විල්බර් ශ්‍රාම් සහ චාල්ස් ඔස්ගුඩ් Charles Osgood. Charles Osgood. Charles Osgood. යන සමාජ විද්‍යා යන දෙපළ කියලා දාගන්න යන දෙපළ sorry යන දෙපළ සමාජ විද්‍යා දෘෂ්ටිකෝණයෙන් මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත. ඒ 1954 වර්ෂයේදී ඊළඟ ලකුණ මෙහිදී සංනිවේදකයා ආකේතකරය ලෙසත් ග්‍රාහකයා විකේතකරය ලෙසත් හඳුන්වා ඇත. ඊළඟ තරු ලකුණ ඔවුනොවුන් අදාළ සංදේශ අර්ථකථනය කර ගැනීම අර්ථ නිරූපණය ලෙස මෙහිදී දක්වා ඇත. ඊට පස්සේ දාගන්න ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතියේ ලක්ෂණ. එක මූලිකාංග හතරකි. දෙක ප්‍රතිපෝෂණ දක්නට ඇත. තුන රේඛීය නොවන චක්‍රීය ආකෘතියකි. ඊළඟ
sannivedanයේ අඛණ්ඩතාවය sannivedanයේ අඛණ්ඩතාවය පිළිබඳ අවධානයෙන් ඉදිරිපත් කර ඇත. හරිද? විනාඩි 5ක් දෙන්නම්. පටගාලා ඔය ටික කියව ගන්න ආකෘති ටික. හරිද? හරි. අහන්නකෝ. ඔයාලට උසස් පෙළ 12 වසරේ තියෙන පට්ටම දිග පාඩම ඉවරයක් කරලා ඉවරයි. හරිද? මෙතනදී අපි අපේ පාඩමේ නම තමයි sannivedana වර්ග ස්වරූප ආකෘතිය. නැත්නම් මූලික sannivedana වර්ග ස්වරූප ආකෘතිය. හොඳයි. ඒ යටතේ අපි ඉගෙන ගත්ත වර්ග 6කුත් ස්වරූප 9කුත් ආකෘති 4කුත්. මේ sannivedanaye කොහොමද සිද්ධ වෙන්නේ? sannivedanaye වෙන්නේ මොන විදියටද? ඔය වගේ දේවල් ටිකක් අපි මේ පාඩම ඇතුලේ කතා කරා. හොඳයි. සාරාංශයක් අරගෙන දැන් මේ කියලා දෙන්නේ පටගාලා අහගන්න ස්ටෝරි එකක් වගේ ඔළුවට දාගන්න අලුතින් ආපු ළමයිනුත් පොත් ඔක්කොම පැත්තකින් තියලා හොඳට අහගෙන ඉන්න මේ පාඩම සරලව මම මේ මොකද්ද ඔයාලා දැන් ඔයාලට කිසිම අවබෝධයක් නැතුව ඇතිනේ. මොන අවබෝධයක් ගන්න තමයි මම මේ පැහැදිලි කරන්නේ. හරිද? වර්ග 6ක් ගැන අපි කතා කරා. එහෙම නැත්නම් sannivedanaye සිද්ධ වෙන වර්ග ටිකක්. හොඳයි. sannivedanaye සිද්ධ වෙන වර්ග. sannivedanaye සිද්ධ වෙන වර්ග කියලා ගත්තාම අපි කතා කරා ඒ යටතේ වර්ග 6ක් ගැන. හොඳයි. අන්තර්වර්තීය පුද්ගල, අන්තර්පුද්ගලයවත් පුද්ගලාන්තර, සමූහ, ජන, මහජන, අතත්ත්‍ය කියලා. එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. sannivedana වර්ග වල පළවෙනි sannivedana වර්ගය තමයි අන්තර්වර්තීය පුද්ගල sannivedanaya. ඒ කියලා කියන්නේ අපි කවුරු එක්ක පිට ආයතික sannivedana sannivedanaya කියලා කියන්නේ අන්‍යෝන්‍ය තොරතුරු හෝමාරු කරගන්න එක තමයි sannivedanaya කියලා කියන්නේ. ඉන්න ළමයිනුත් ඔක්කොම අවධානයෙන් අහගෙන ඉන්න. මෙනවට කරන්න එපා. හරිද? sannivedanaya කියලා කියන්නේ මං කිව්වා අන්‍යෝන්‍ය තොරතුරු හෝමාරුව. ඒ දැන් අපිට හිතනවා sannivedanaya කියන්නේ මම අක්කත් එක්ක කතා කරනවා එතනදි සිද්ධ වෙන sannivedanaya. මම ටීචර්ත් එක්ක කතා කරනවා එතනදි සිද්ධ වෙන sannivedanaya. ඒක විතරද sannivedanaya කියන්නේ? අපි අපිත් එක්ක කරන sannivedanaya. ඔන්න ඉතින් කියනවා නැතකින් හොඳ වැඩේ තොට දීගෙන කියන්නේ දැන් ඇතිනේ. ඔන්න දැන් යාළුවෙක්ගෙන් හෙනටම කෙලවුණාම Tamanටම කියාගන්න නැද්ද? අන්න අන්තර්වර්තී පුද්ගල sannivedanaya. Taman තුල සිදු කරන sannivedanaya. ඒ යටතේ අපි කතා කරා ටිකක්. ඊට පස්සේ අන්තර්පුද්ගලයවත් පුද්ගලාන්තර.
දෙදෙනෙකු හෝ කීප දෙනෙකු. ඒ කියන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු. සරලව මොකට ගන්න දෙන්නෙක් එක්ක සිද්ධ වෙන සංනිවේදනය. ඔන්න දෙන්නෙක් එක්ක සිද්ධ වෙන සංනිවේදනය අන්තර් පුද්ගලවත් පුද්ගලාන්තර සංනිවේදනය කියලා කිව්වා. නේ? ඒකේ සංනිවේදන ආකාර දෙකකට අනුව සිද්ධ වෙනවා කියලා. මූණට මූණලා සංනිවේදනය වෙනවා කිව්වා. යන්ත්‍ර සහායකව සංනිවේදනය වෙනවා කිව්වා. මූණට මූණලා නම් ඔන්න පාරදී යාළුවෙක් හම්බ වෙනවා. අන්න මූණට මූණලා සිද්ධ වෙන අන්තර් පුද්ගල එමනම් පුද්ගලාන්තර සංනිවේදනය. යන්ත්‍ර සහායක කියලා ගත්තම වීඩියෝ කෝල් එකක් ගන්නවා. අන්න කෝල් එකක් ගන්නවා. එතනද සිද්ධ වෙන්නේ පුද්ගලාන්තර ඒක යන්ත්‍ර සහායක පුද්ගලාන්තර සංනිවේදනය. පැහැදිලිද? ඊට පස්සේ ආව සමූහ සංනිවේදනය කියලා එකක්. සමූහයක් එක්ක සිදු කරන සංනිවේදනය. පන්ති කාමරයක ඉඳන් ළමයි 10ක් 20ක් තියාගෙන 100ක් විතර දෙන අන්න පන්ති කාමරයක ඉඳන් සමූහයක් තියාගෙන කරන සංනිවේදනය. සමිති ශාලාවක ඉඳන් දාලා කරන සංනිවේදනය. අන්න සමූහ සංනිවේදනය. ජන සංනිවේදනය කියවා ජනමාධ්‍ය තුලින් සිද්ධ වෙන සංනිවේදනය. ජනමාධ්‍ය කියලා කියන්නේ රූපවාහිනිය පුවත්පත ගුවන්විදුලිය. හරිම සරලයි මේ ටික. රූපවාහිනිය පුවත්පත ගුවන්විදුලියෙන් සිද්ධ වෙන සංනිවේදනය ජන සංනිවේදනය කියලා කිව්වා. මහා ජන පිරිසකට සිද්ධ කරන සංනිවේදනය අර ග්‍රවුන්ඩ් වල දාලා රැලි තියන්නේ. අන්න ඒ සංනිවේදනය මහජන සංනිවේදනය කියලා කිව්වා. අන්තර්ජාලය සංරචක කරගනිමින් සිදු කරපු සංනිවේදනය නැත්නම් 20 වන සියවසේ අලුතින් හැදිච්ච සංනිවේදනය අතත්්‍ය සංනිවේදනය කියලා කිව්වා. නේ? ස්මාර්ට්ෆෝන් වලින් අන්තර්ජාලයෙන් ඔය හැමදේම කරන්නේ අතත්්‍ය සංනිවේදනය. ඔන්න අපි වර්ග ටික කතා කරලා ඉවර කරා. ඊට පස්සේ ඔන්න ස්වරූප වලට. ස්වරූප 9ක් කතා කරා. වාචික, නිර්වාචික, ශ්‍රව්‍ය, දෘශ්‍ය, ලිඛිත, කතන, රූපණය, විධිමත් සහ විධිමත් කියලා. හරි? වාචික කිව්වා භාෂාවක තියෙන ශබ්ද රටා හා වචන රටා. උදාහරණ විදිහට ගන්න කිව්වා වයන්නෙන් පටන් ගන්න නම් විදුහල්පතිතුමාව. විදුහල්පතිතුමා උදේලා සීමිත කතා කරන්නේ නැනේ. උඹලාවද? උඹලට good morning එහෙම කියලා කතා කරන්නේ නැනේ. ඔබ සියලු දෙනාටම සුබෝදෑසනක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. එහෙම නිකන් අර අපේ භාෂාවෙත් තියෙනවානේ කතන භාෂාවෙත් අර ටිකක් උඩින් කතන එක. දැන් අපි මේ කතා කරන ඔබ කෑවද බං එහෙමද බං? උඹ ඒකිට බූට් තිබ්බද බං අන්න එහෙම කතා කරන්නේ. ඒ කතා කරන එක නෙවෙයි. අපි අර වැදගත් විදිහට කතා කරන දැන් ඔයාලා හිතනවා කතාවකට ඔයාලා ලෑස්ති වෙලා යනවා ඉස්කෝලේ කරන්න. එතනදී සිද්ධ වෙන්නේ භාෂාවක තියෙන වචන රටාව වෙන්න පුළුවන්, ශබ්ද රටාව වෙන්න පුළුවන්, අලුත් වචන වෙන්න පුළුවන්. ඒව දාලා සිදු කරන සංනිවේදනය වාචික සංනිවේදනය කිව්වා. ලියන්නෙත් නැතුව වචන කතා කරන්නෙත් නැතුව නිර්වාචික සංනිවේදනය සිද්ධ වෙනවා කියලා කිව්වා. නැද්ද? නිර්වාචික සංනිවේදනයේ කොහොමද නිර්වාචික සංනිවේදනය සිද්ධ වෙන්නේ? ගෙත් නිර්වාචික සංනිවේදනයේ උදාහරණයක් කියන්න මට. මාර්ග සංඥා ඒක දෘශ්‍ය සංනිවේදනයට ගන්න පුළුවන්. සරලව හිතන්නකෝ. රේල් පාර පයින්නදී අහක බලාගෙන පයින්නදී ඔන්න එනවා අරහෙන් මේ කෝච්චිය සද්දේ. අන්න ඒක නිර්වාචික සංනිවේදනය. වචනක් නෑ ලියලා දාලත් නෑ. අන්න නිර්වාචික සංනිවේදනය. ශ්‍රව්‍ය සංනිවේදනය. ඇහෙනවා. ඒකත් අරකට ගන්න පුළුවන් ඈ. ශ්‍රව්‍ය සංනිවේදනය කියන්නේ ඇහෙන එක ගන්න පුළුවන්. නිර්වාචික සංනිවේදනයට වඩා උදාහරණ ගන්න පුළුවන්. දැන් අපි ඔය දකින සයින්ස් තියෙනවා දැන්. මේ මොකද්ද? ඉස්සර කියනවා නේද මේ දැකලා තියෙනවද දන්නේ නැහැ. ඒක දෘශ්‍ය සංනිවේදනය ඔක්කොම ගත්තා වගේ. අර මේ 30 කාලයක් අරන් එද්දි දැක්කොත් හොඳ නැහැ. කොහොමද අහලා අපේ පරණ හිටපු ළමයි නම් අහලා නැහැ. අලුත් හිටපු ළමයි වත අහලා නැහැ. අලුතින් අපේ ළමයි වත අහලා නැද්ද? නැද්ද මේ සරලව හිටපුවා සූබර හදුනා මෙහෙම පෙන්නනවා නම් ආයක නිර්වාචික සංනිවේදනය. හොඳේ. හරිද? තරහ ගියාම මැද ඇඟිලි පෙන්නනවා නිර්වාචික සංනිවේදනය. හරිද? ශ්‍රව්‍ය සංනිවේදනය කියලා කියන්නේ කණෙන් අහලා ඇහෙන සංනිවේදනය. ඇහිලා කරන සංනිවේදනය. දෘශ්‍ය කියන්නේ දැකලා টয়ලට් එකේ අර ගෑල් ළමයෙක්ගේ පිටුමේගේ ෆොටෝ දෙක හරියට ආදන්නවා. මේකට ගිහිල්ලා බෑ මෙතන හිටගෙන සූ කරන්න හැට තමයි මේ පැත්ත දින. අපි යනවා මේ පැත්තට කියලා ඔන්න දැන් ගෑල් ළමයා දාන්න දෘශ්‍ය සංනිවේදනය. ඊට පස්සේ ඔන්න ලිඛිත සංනිවේදනය. ලියලා කරන සංනිවේදනය. ඔයාලා නැති ලියන්නේ නැහැ නේද? ඔයාලට දැන් ස්මාර්ට්ෆෝන් තියෙනවා ඉතින් සුදු ආම්ලලා සුදු අප්පච්චිලාට ලියුම් දුන්නේ ලිඛිත සංනිවේදනය කරා. හොනේ? එතකොට ඔන්න එනවා කතන සංනිවේදනය. වාචිකයි කතනයි ටිකක් එක වගේ. හැබැයි අරගේ කිව්වා අර වචන රටයි ශබ්ද රටයි භාවිත කරලා කරන සංනිවේදනය කියලා. කතන සංනිවේදනය කියලා කියන්නේ භාෂාවේ තියෙන වචන වලින් නිකන් නෝබලි ඔක්මේ කරන්නේ. මේ කතන සංනිවේදනය. අපි නිකන් හිතුවාදෙන කතා කරන්නේ මේ කතන සංනිවේදනය. පටල ගන්න එපා. වාචික සංනිවේදනය විදුහල්පතිතුමාගේ කතාවෙන් මතක තියාගන්න. ඊට පස්සේ රූපණය කියලා කියන්නේ ක්‍රියාකාරකමක් විදිහට හරි වෘත්තියක් විදිහට හරි රංගනයක ඇදලා කරන සංනිවේදනය. ඉස්කෝලේ කරන්නත් එකපාරම නිකන් අර මේ මීඩියා යුනිට් එකේ හැමතුල එකපාර ඩ්‍රාමා එකක් කරන්නද මොනවද ඒකට කියන්නේ? වීදි නාට්‍යම කරන්නේ නැද්ද? කරන්නේ නැද්ද ජීවිතේට? රූපණය කියලා කියන්නේ අනේ තොකටම දැන් හිතනවා අර කවුරු වනාගත්ත ගමන්නේ ගන්න. හරිද? ඊට පස්සේ ඔය ඩ්‍රාමා හැම සිංහ බහුව මනමේ ඒ වගේ සිද්ධ වෙන්නේ රූපණය. ඊටසේ විධිමත් සංනිවේදනය කරනවා කියලා කියන්නේ ඔන්න විදුහල්පතිතුමා මේ මොකද මහා සභා රැස්වීම දවසට කලින් දෙනවා ලියුමක් අම්මලාට ගිහලා දෙන්න කියලා අන්න. මොකද්ද මේ? විධිමත් සංනිවේදනය. හොඳේ.
ඊට පස්සේ අවිධිමත් කියලා කියන්නේ කේලම් කට කතා ඕගෙන් සිද්ධ වෙන සංනිවේදන. අන්න අවිධිමත් සංනිවේදනය. හරි. ඊට පස්සේ ඔන්න ආව ආකෘති වලට. ආකෘති ටික ආයෙ පැහැදිලි කරන්න දෙන්නේ නැහැ. ආකෘති ටික මතකයි. දැන් කියලා දුන්නේ. හරි. දැන් මේ ටික ඔක්කොම ඔයාලා ගලුවට ගියාද කියලා කියන්න මට. සරල පොඩි හරි පැහැදිලි කිරීමක් එන්නේ නැති අද ඔය අලුතින් ආපු ළමයිට මොකද්ද මේකෙදි වෙන්නේ කියලා මට කියන්න. get me අවුලක් නැද්ද? කට් මේ අපේ ආකාශ අවුලක් නැද්ද? ආකාශ නම් අවුලක් නැහැ කියලා මොළව වෙනවා ඈ. නැද්ද? කේස් එකක් නැද්ද එතකොට? ප්‍රශ්නෙකට උත්තර ලියමු දෙනවා. හා. ලියාගන්න අර පොත අරගෙන ප්‍රශ්නයක්. තව වෙලා තියෙනවනේ ප්‍රශ්නෙකට උත්තර ලියන්න. ඔයාලා පුළුවන් නම් ළමයි වෙනම CR පොතක් ගන්න පට ගාලා. අලුතින් ආපු ළමයි හරි ලියා ගන්න. තේරෙන විදිහට පුළුවන් විදිහට ලියන්න. sannivedanaye ක්‍රියාකාරීත්වය sannivedanaye ක්‍රියාකාරීත්වය sannivedanaye ක්‍රියාකාරීත්වය sannivedanaye ක්‍රියාකාරීත්වය නිර්දේශිත චක්‍රීය ආකෘතිය ඇසුරෙන් විමසන්න. sannivedanaye ක්‍රියාකාරීත්වය නිර්දේශිත චක්‍රීය ආකෘතිය ඇසුරෙන් විමසන්න. විසඳන්න කියන්නේ ගණන් වල නෙමෙයි. චක්‍රීය ආකෘතිය තරුෂිත එපා වෙලාද දන්නේ අනේ ඔළුවට අත තියාගෙන බලාගෙන ඉන්න දුකේ චක්‍රීය ආකෘතිය ඇසුරෙන් විමසන්න. හා පටගාලා පුළුවන් තරම් මතක විදියට ශාමස් ලියන්න. මතක විදියට ලියන්න. පුළුවන් තරම් අකුරු ලොක් කරලා يعني පුළුවන් තරම් කියන අකුරු දෙකකට විතර අකුරු ගන්න එපා ඈ. සාමාන්‍ය ප්‍රමාණයට ඉක්මනට ලියන්න පිටුවක් පිරෙන්න පිටු දෙකක් පිරෙන්න වගේ ලියන්න පුළුවන් තරම් නේ පැහැදිලි කරලා. يعني හරි අම්මේ අරය බැලුවා. කවුද සහන්යා? පුළුවන් විදිහට ලියන්න. සාමාන්‍ය චක්‍රීය ආකෘතිය ගැන උදාහරණ අරගෙන වල චක්‍රීය يعني ප්‍රතිපෝෂණ ලැබෙන sannivedana ක්‍රමයක් කරන අන්න කීචත් එක කතා කරනවා නේද? මෙතන සිද්ධ වෙන්නේ චක්‍රීය ආකෘතියක්. ඒක මේ චක්‍රීය sannivedana එහෙම නැත්නම් විමාර්ගික sannivedana එකක් උදාහරණ දාලා පැහැදිලි කරලා ලියන්න කියලා කියන්නේ. පුළුවන් තරම් පැහැදිලි කරලා ලියන්න.
කයායට හීන දිනල්ලා දුක පහළව කොහෙද ගිහිල්ලා නැතිද ගිහිල්ලා බෙල්ලා ඔබ අපතම ගිහිල්ලා අලුත් සින්දුවක් දාන්න වගේ යන්නේ. අලුත් සින්දුවක් නෙවෙයි කවර් එකක් දැම්මා. ඒක දුවනවා මම මේක තමයි බලලා ගියේ. මගේ උගුරත් රිදෙනවා යකෝ කෑ ගහලා.
හරිද? ප්‍රබෝධි. නිදිමතේ දින්නේ. යකෝ 10 මාරකම් හැල්ලා ඉන්න බෑනේ වැඩක් තියේද? තේරෙන විදිහට ලියන්න හොඳේ. ඊළඟ සතියේ ඉඳන් පේපර්ස් කරන් ලෑස්ති වෙන්න. පාඩම් තුන පාඩම් කරගන්න. ක්ලාස් එනවා නම් ළමයි මේ අනිත් ළමයිගෙන් ෆොටෝකොපි හරි කරගන්න මේ ડોකියුමන්ට් කරලා ඉල්ල ගන්න නැත්නම් මම ડોකියුමන්ට් එකක් හදලා දාන්නම්. කරන්ට් යූස් එක. මම ෆුල් නෝට් නෑ. පාඩම ඉවරයි ඈ. ආයේ ක්ලාස් තියෙන බ්‍රහස්පතින්දා දිගටම ඈ. මම මේ අද මේ අර මම විතරයි ඒ සීන් ටික නිසා මේ අද සෙන්ස්ලාද තිබ්බේ.
තමයි ඉවරද? Get me? ඔව් ටීචර්. ඉවරද? අවසාන ටික යන්නේ. හ්ම්. මොකද නිකන් ප්‍රබෝධ නිකන් අනේ මොකද්ද මේ වැඩිච්ච අමාරුව වගේ හිතෙනවද? තේරුම් ගන්න ටිකක් අමාරුයි අර එකපාරටම අර අන්තිම පාඩමේ කියන්නේ තුන්වෙනි පාඩමේ අන්තිම හරියන්නේ නැහැ මිස්. පුළුවන් ඉතින් ලියවද චුට්ටක් හරි? අර මිස් කිව්ව ටිකම ආගේ ලිව්වා. කමන්නේ. ලොකු දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ කොහොමද ඔයාලා පළවෙනියට ආපු ළමයිනේ. මෙතන මේ ඉන්න මගේ පරණ පැටව ටික ඉන්නේ. ඒ පැටවන්ගෙන් තමයි මම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ. හිමරු, කවුද බිමන්, ආකාශ්, get me. අනේ අපේ තරුෂිට නම් එපාම වෙලා. සෞම්‍යා ඔව් මිස්. ලියනවද? ඔව් ලියනවා මිස්. හා. කිරුෂව මතකයි මට. කිවින්දි. මිසත් සලා શબ્ද නැහැ. හරි. දැන් නවත්තන්න ලියන එක. ආකාශ් ලියපු එක කියවන්න. ලිව්වේ නෑ බුද්ධදාස මහත්තයෝ කියපන් පුළුවන් නේද? තව ටිකක් තියෙයි මිස් මම භාගයේ ලිව්වේ ඉතුරු ටිකක් ලියනවා කියවන්නේ. ඉතුරු ටික ලියලා මේ කියවන්න අපේ ඕන. භාගයේ ලිව්වේ. ඉතුරු ටික ලියලා නෑ ඉන්බොක්ස් භාගයේ දාන්න. ලිව්වේ. හරි. තා දාන්න. අනිත් ආපු ළමයි ටික ලිව්වද? කවුද අපේ සහන්යා? ඔයා ලියපු ටික කියවන්න බලන්න. ලිව්වේ නැද්ද? මිස් කියපු ටිකම වගේ තමයි ලිව්වේ. තමයි ලිව්වේ නේ. එතකොට අලුතින් ආපු අය කවුද ඉන්නේ? තරුෂි. ඔයාලට සිග්නල් නැත්තම් මට මැසේජ් එකක් හරි දාන්න ඔයාලා ලිව්වද ගොඩක් කියලා. ඔයාලට කනෙක්ෂන් ආවද? ඔයා හෙල්ලෙනවා. නිකන් සිග්නල් නැහැ කියලා තේරෙනවා. මැසේජ් එකක් දාන්න මට. කිවින්දි. ටීචර් කියපු ටිකම තමයි ලියුවේ. ඒ ටිකම තමයි ලිව්වේ නේ. ඊළඟ සතියේ එනවනම් මේ අනිවාර්යයෙන්ම ඊළඟ සතිය වෙනකොට එන්න ක්ලාස් එකට. මොකද ඊළඟ සතියේ ඉඳන් රචනා ප්‍රශ්නවලට උත්තර ලියන්න දෙයි කියලා දීලා ආයෙ ප්‍රශ්න වලට උත්තර ලියන්න ගන්නවා. හොඳේ? සෞම්‍යා ඔයා කියලා දීපු ටිකම විතරද ලිව්වේ? ඔව් මිස්. හරි. අහන්නකෝ. එහෙනම් දැන් ඔයාලට අද පොඩි එක්ස්කියුස් එකක් දෙන්නම්. ඊළඟ සතියේ ඉඳන් රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්න ගමු. හරිද? එතකොට දැන් පාඩම් තුනේ මම අර කිව්වා වගේ මේ පේපර්ස් හදලා තියෙන නිසා ඔයාලා ලොකු අවුලක් වෙන්නේ නැහැ. හරිද? පළවෙනි දෙවෙනි පාඩම් නම් ලොකු ගන්න. ඒ කියන්නේ අමාරුවක් ඇත්තෙම නැහැ. ඔයාලා ක්ලාස් එනවා නම් අනිවාර්යයෙන්ම ඊළඟ සතියේ වෙද්දි ටියුටර්ස් එක මම එවරවනේ. මේ අනේ පුළුවන් නම් ඔයාලා එනවා නම් අද හෙට ක්ලාස් ෆී එක දාන්න පුළුවන් නම් ඈ. දැන් මේ යන්නේ පෙබරවාරිනේ. පෙබරවාරිනේ යන්නේ නේද? ඔය පෙබරවාරි වලට ක්ලාස් ෆී එක දාන්න. අද හෙටම දාන්න කියන්නේ මට එතකොට ටියුට් එක පෝස්ට් කරන්න පුළුවන් ඉක්මනට. එතකොට ඔයාලා ඊළඟ ප්‍රහස්පතින්දා වෙන්න කලින් එනවා. එහෙම නැති වුණොත් පරක්කු වෙනවා. මේ නුවරඑළියේ කවුරු හරි ඉන්නවා කිව්වනේ. නුවරඑළියට යන්න සෑහෙන පරක්කු වෙයි. ඒ නිසා මේ අනිත් ළමයි හැමෝටම ආවනේ ටියුට්ස් නේ. හිරුෂට විතරයි ගිහිල්ලා නැත්තේ නේ. අනිත් අයට අවුලක් නැහැනේ. හිරුෂට මම තව ටියුට්ස් එකක් දාන්නම් එහෙම වුණොත්. මේ එහෙනම් ඒ විදිහට වැඩ කරමු. ක්ලාස් එකේ ඉන්න ළමයි අනිවාර්යයෙන්ම ලියලා මට ඉන්බොක්ස් දාන්න. අනිත් ළමයි ලියපු ටික අර ඇඩ්මින් අයියට දාන්න. එයා මට දාන්න. හොඳේ? හාද? නැත්තම් ඇඩ්මින් අයගේ මගේ නම්බර් එක කියලා මට දාන්න. හරිද? එහෙනම් ඔයාලා දැන් ගිහලා වැඩ ටික කරගන්න. අද ලොකුවට හිතන්න එපා. ඔයාලට රෙකෝඩින් තුන්වෙනි පාඩමේ මුලින් ඉඳන්ම රෙකෝඩින් ටික දෙන්නම් මම. පළවෙනි දෙවෙනි පාඩම් ටික අපි කොහොම හරි කවර් කරගමු. හරිද? තුන්වෙනි පාඩමේ ටික මම දාන්නම් ඈ. හරි. එහෙනම් ගුණ බුස ජපුර. බයි. බයි කියලා ඵලයල්ලකෝ. good night teacher. Good night. Bye. Bye teacher. Bye bye. Bye 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 bye. Good night, teacher. Good night. Let me